ඉතින් අද අපි මේ සොඳුරු කතා බහකට තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි අම්පා දිස්ත්‍රික්කයේ ඕවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිටලා තියෙන ඉතා සුන්දර ගම්මානයක් වෙන මේ බණ්ඩරතුව ගම්මානයේ ඉතිහාසයේ කතාන්දරය නැත්නම් ඉතිහාසයේ වැලිලා ගියපු අතීත කතාන්දරය ලෝකෙට අනාවරණය කරන නේද සර්? අපි මේ සොඳුරු මිනිස්සු සම්බන්ධ කරගෙන මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපේ කතාවට එකතු වෙනවා නේද? කැටුම් පිටුම් සර්වාංග ඒ වගේම භූත විද්‍යාව විස වෛද්‍ය අපේ බණ්ඩරදුවේ කිරිබණ්ඩ ගුරුන් වහන්සේ අපට අද සම්බන්ධ වෙනවා මේ බණ්ඩරදුවේ ගමේ ඉතිහාස කතාව කියලා දෙන්නේ නේද සර්? ඉතින් අපි අපේ කිරිබණ්ඩ නේද? අපේ ආදරණීය විසතුරුමා වෛද්‍යචාර්යතුමාට අපි ඉතින් කියමු නේද මේ ඉතිහාස කතාව අපට අනාවරණය කරලා දෙන්න කියලා. එහෙමයි අපේ හඳුන්නේ දැන් මේකේ මේ බණ්ඩරදුවේ ගමේ අතීතයේ කතාව ගත්තොත් මේක බණ්ඩරදුව කියන ගම හැදුනේ මේ අපේ අප්පච්චිලා ඒ කාලේ මේ ඔය මිනිමරු වන්නක චිසාහාන් කියන කෙනෙක් හිටියා. ඔය එයත් එක්ක සම්බන්ධ තමයි එයා මේ බණ්ඩරදුව කියන නම හැදුනේ. ඉතින් එයාගේ අතීත කතාව කියනවා නම් දැන් මේ මිනිමරු වන්නක චිසාහාන් එයාගේ නම. ඒකනේ මේකට භයානක කෙනෙක් වගේ. භයානක එයා නිකන් නෙවෙයි එයා බැලුවානේ විචාරණ නල්වාට නේකින් ජීවිතේ. වැඩි කොට්‍රක් කෙනෙක්ද? වැඩි කුණා එයා හොත හදිදන මිනිස්සෙක්. හතක් තු ඉස්සල්ලා. මේ ඒකේ එයාගේ ගම හෝලි. මොකද්ද? හෝලි. පදිතලයි. ඔව් හෝලි තමයි උපන් ගම එයා. පදිතලනේ. මේ පදිතලට යන්නේ ගොඩක්. ඔව් යන්නේ. වරංගල කිට්ටු වෙනවා. ඔව්. ඉතින් මේකේ තමයි මිනිහා ඉතිරිලා තියෙන්නේ. එහෙම ඉඳලා කොහොමද මිනිහට අවුරුදු 18ක් 19ක් විතර වෙනකොට තරුණ කාලේ නේද සර්? තරුණ කාලේ තමයි මම වැඩ කරේ. ඔව් ජව සම්පන්න කාලයක් ඒක. ඊට පස්සේ මම වෙනකොට මේ මිනිහා මේ සාකාරයක් කරගන්න ඕනේ කියලා එයාගේ අප්පච්චිගේ නම පොත්තගමරාල. පොට්ටගමරාල. ලස්සන නමක් ඉතින් නේද? පොත්තගමරාල. තමයි කියන්නේ අප්පච්චි නම. ඒක මෙයා කල්පනා කරා දැන් මෙයාට කලවයිට හරි කිසාහාමිගේ මෙයාට ගැටිසියක් කරකාල බලනවා බෙන්දුණා කියලා නේද? ඒකට ඉස්සර ගෑල් ළමයි හදන්නන්නේ ගැටිසියක් කියන්නේ. දැන් ගැටිසිය ළමිසි කියන්නේ. ඒ කාලේ භාවිතා කරේ ආදිවාසී ගැටිසිය. ගැටිසිය කියන වචනේ. ලස්සන වචනයක් ඉතින් නේද? ඒක නේද වැදගත්. ඔව් වැදගත් වචනයක්. ඊට පස්සේ මේ පොත්තගමරාල කටේ මෙයාට මේ ගැටිසිය සුදු බණ්ඩි කියන සුදු බණ්ඩි කියලා මේ ගැටිසිය කතා බංගල් දුන්නා. ඒ කාලේ ළමයි කියන්නේ කාර්කාර බංගල් කියන්නේ විවාහ කරලා දෙනවා නේද? ඔව් ඒක එයාගේ අම්මා තාත්තා ඒකට මේ හරියගේ අම්මා තාත්තා වැඩි තුනෝනේ ඇවිල්ලා ආයේ උත්සව මොකක්වත් නැහැ මේ බාර දෙනවා. මේ මගේ ළමයාම මෙයාට මේ බලා ගන්න ඕනට කියලා ඒක අම්මිත් නේද? ඔව් නේද? ඒක දැලට දෙනවා මේ කඩේ. එතකොට ඊට කැලයක් පවර්ලා දෙනවා නේද? පවර්ලා දෙනවා. ඒ පවර්ලා දීපිනේ බණ්ඩරදුවනේ. දැන් එයා මෙතන අන්තිමට ඇවිල්ලා අන්තිමට එයා ගිහින් බණ්ඩාර මණ්ඩිකා කියන්නේ මේ තිසාහාමිගේ. දුවක්. ඒ තිසාහාමිගේ දුවට මේ කොණ්ඩබුරා කියන්නේ හිටියා මේ වැද්දේ. එයාට බාර දුන්න කොණ්ඩබුරානේ එයාගේ ළම මේ කොණ්ඩබුරාට විසිබ්බනේ. කොණ්ඩබුරානේ එයාගේ නම මේ කඩේ ස්ත්‍රීලා තිස්සා මේ බණ්ඩාර මණ්ඩිකා බණ්ඩාර ස්ත්‍රීනේ මේ පොරෝමලා කියලා තමයි මේ බෑනතුරු බන්දර. ඉතින් මේ සිදුබන්දිව මේ බණ්ඩාරම මේ සිදුබන්දි මේ කරකාර බංගල් දුන්නා මේ සාහන්ට.
දැන් තිසාමි ඒගොල්ලෝ කට්ටිය කියන හේන් කපාගෙන ඉන්නත් හේන් වල ඉතුරු ගංජා. පළවෙනි ඒගොල්ලන්ගේ ඔය හේන් වල වගා තියෙන ගංජා. ගංජා අද තහනම් වුණාට ඒ සාහන වලට ඒ කාලේ ඒගොල්ලන් තමයි කලින් ඉන්නේ ගංජා. ඔක තානම් දෙත් මේ සුද්ධාරියාගේ හැන්දින්නේ. එතකොට ඇත්තටම ගංජාකට කියන්නේ දේශීය ඖෂධයක් නේද? ඒක අපේ ආවිදින්නේ ඔක දේශීය වටිනාම ඖෂධයක්. ඕක අර පොර්තුගීසි කාලේ උන් තහනම් කලේ උන්ගේ අරක්කු පුනා ගන්න. අන්න හරි. දැන් ගංජා දීපුවාම මොණී වෙන්නේ. කල්පනාසත් වැඩි. ඒක නිසා දැන් නිවාපා දැන් ඔය පළවැයරම් පොර්තුගීසි කාලේ පළවැයරේ බැද්දෝනි දුනී ඉස්සල්ලාට ඒකට බය වුණා. හැන්දින්නේ මේ විදින්නේ. ඒකට මුගේ මොලේ හොඳයි ගංජා දී කරන්නේ බයයි. මොලේ හොඳයි. පාවිච්චි කරලා ගමන්. ඉතින් අගවදී තමයි මේ මනුෂ්‍යයා අමුස්තනවා. වංශ අමුස්තනවා. කියන්නේ මොනවද දන්නේ ඒක නිසා මේක ඕක තහනම් කරේ මේ අපේ ලංකාවේ කට්ටියක් නෙමෙයි. ඕක තහනම් කරේ උන් තමයි. තහනම් වංශුද්ධ බවට පත් වෙනවා. එතකොට මේ කට්ටිය මුල් කාලේ මුල් කාලේ හේන්වල වත්තක්කා මුන්නට එතකොට ඔය දීමා බතු මිරි ඕවගේ මඤ්ඤොක්කා ඕවගේ තමයි හේන්වල වගා කරේ. ඒ වගාකි නින්න අවස්ථාවේ තමයි ඒ කාලේ ඔය එතකොට පළමුව මෙයා හේන කැපුවේ මේ ඔය අලුගල්ල කිසාමි කට්ටිය තිදාන අපච්චිය කට්ටිය අලුගල්ල ලේන මම ඉන්නේ ගල් ටිකක් දෙක අලුගල්ලට ඒක එන විශාල ගල් දෙයක්. ඒ යකි තමයි හේන් කැප්ටන්. එනිසා කොයි හරි වගේ දෝක තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ නුවර ගල් පැත්තේ. නුවර ගල් පැත්ත මම ගිහිල්ලා කියලා. ඒකේ ඉඳගෙන තමයි හේන් කැප්ටන්. දැන් හේන් කපාගෙන ඉන්න අවස්ථාවේ දැන් හේන් වෙන තියෙන බටුරු ඉස්සලම් මනන් ගංජා ඒවා දෙන්න විකුණන්න දෙපැයි. ඒවා මේ කාලේ බිබිලේ ඉඳලා එනවා මට්ටියෝ. කරත්ත ගන්නේ. මට්ටියෝ. ඉතින් කරත්ත පාර අපේ එන්ඩියන් කරත්ත පාර තිබිලා තියෙනවා. කරත්ත නැහැ. කරත්ත ඒගොල්ලෝ කපා ගන්නවා. හේන් ගියට කරත්ත බඩුවින් ඔව් නේද. කරත්ත වලින් හේන් ගියට කරත්ත පාර කපා ගන්නවා. ඒකනේ සියල්ල බදුල් ඉඳලා එනවා මේ. ඒක බදුල කොයි පැත්තෙන්ද එන්නේ එතකොට? බදුල් නෙමෙයි බිබිලේ. බිබිලේ. කොහෙන්ද එන්නේ බිබිලේ ඉඳලා? බිබිලේ ඉඳලා වරාපිටිය හරහා එන්නේ. වරාපිටියේ මේ දුකට මේ ඔය මේ රබගංග පාර. රබගංග අවුන්නේ නැහැ. රබ මේ මෙහෙන් යන පොල්ලේ බැද්දේ මහල් පාරේ යනකොට දමනියෙන් මේ පැත්තෙන් ඔබලනවා. මේකෙන් හරියන්නේ වරාපිටිය පාර. බිබිලේ හරහා වරාපිටිය. ඒ බිබිලේට ආපුවා මේ ඉස්සත් මේ මුල්ලේ ගම. වරාපිටියේ පැත්තේ එනවා. ඒ ඉතින් එනකොට ඔය උන් ගේනවා බුලක් පිට කන්නේ ඒවා. සීනි තේපොළ විශේෂයෙන්ම ඔය වෙඩි බෙහෙත් ඉල්ලන් වෙඩි බෙහෙත් ඉල්ලන් විශේෂයෙන්ම ගේනවා. මොකද ඒ කාලේ බෙහෙත් වකුණු පාවිච්චි කළේ. මේ පිටාරන්නේ මේ බෙහෙත් බතුන්ට නෑනේ. ඒ වෙඩි බෙහෙත් ඉල්ලන් ඒවා මොව අරගෙන කරත්ත කාලේ එනවා. ඒ කරත්ත කාලේ නායකයා අබුසාලි කියන්නේ. අබුසාලි තමයි කරත්ත කාල දුන්නාගේ නායකයා. අබුසාලි කියන්නේ. ඉතින් මේ තුන්දලා අරගෙන මේ කරත් ලොකු ගල් පහක් තියෙනවා මං කියන්නේ ගල් පහක් මං ගන්නවා ඒ ගල් දිස්කරා උන් ඉතින් කරත් බැලලා ගොම්බානේ මේ කන්ද බංගල් ඉතින් උන් ගල් ගල උඩ කුඩාරම් ගානේ දවස් 5-6 ඉඳලා අර හේන් වෙලා ඉඳලා ඒ ගංජා බට්ටක්කා බතු මිරිසි මුන්නට ඕවා ඉතුරු උන් යනවා අර ගෙයන බඩු දෙනවා ඒවට විලව් වෙන්න අර හේන් කාලේ ආදි ඉස්සරසේ මේ මුදල් මේනේ බඩට බාණ්ඩ හොමව කරා මුදල් නෑනේ මුදල් වෙලෙන් අඩුයි මේ ගන්නු කරා ආරවණ තමයි බාණ්ඩ වලින් තමයි මේ මොකක් කරන්නේ ගන්නු කරා ඔහම ඉන්නවත් ආවේ මේ දැන් කිසාම මේ කිසාමන්ට පුංචි මණිකගේ ළමයි කම්ුණා කිසාමන්ට අර කරසා දංගදුන්නට දැන් ඔහම ඉන්නේ ඊට පස්සේ දැන් ඔහම ඉන්න අවස්ථාවේ මේ අර මුතුන් කට්ටියවනේ උදාරි මුතුන් කට්ටියවනේ මුතුන් ගන්නේ අවුරුදු ගානක් මේක ගන්න ඉතින් හිතවත් වෙනවා දැන් කිසාහාමි කියනවා මුතුන් කට්ටියට මේ අමුසාරි ඔයාලා දෙන ඕන බඩු මුට්ටු ඕන කෙනෙකුට දෙන්න. මේ වෙඩි බෙහෙත් පිළියම් කාටවත් දෙන්න එපා. වෙඩි බෙහෙත් පිළියම් ටික මට දෙන්න. අවශ්‍ය නම් කවුරු හරි මේ ආදිවාසී මාළකට આવොත් මම ඒවා බිලා හදලා දෙන්නම්.
මේක නිසා මේ බෙඩ බෙහෙත් ටිකක් දෙන්න එපා අන්තිමට දෙන්න කියලා දැන් කියනවා මේ තිසාහාමි කියන අබුසායිට. අබුසායි කියනවා හරි මම ඒක කරන්නේ දැන් තිසාහාමිට සම්බන්ධයෙන් මේ හිතවට පාල්තෙන් ගණන්නේ. දැන් ඔහොම ඉන්න අවස්ථාවේ තව හෝල් මේ කනමේගල්ලෙන් ආදිවාසී දෙන්නෙක් මේ මුස්ලිම් තුන්දෙනාට සම්බන්ධයෙන් දැන් කතා බහ කරනවා උන් ඇවිල්ලා මේ වෙඩි බෙහෙත් දෙනවා රහසේ. රහස්ගතව නේද? රහස්ගතව තිසාහාමිට හොරේ. තිසාහාමිට හොරේ. තිසාහාමිට ඒගොල්ලෝ ඉන්න හැමදාම ඉස්සර දවස් තමයි එන්නේ. හේන්ජායට. ඉස්සර දවසට ඇවිල්ලා උන් ඉඳලා බඩු මුට්ටු දෙනවා. තිසාහාමි බැලුවා ඉල්ලා දෙකක් පවුනා. මුං ආවේ වෙඩි බෙහෙත් තරම ගෙනාවෙත් නෑ. මොකද හේතුව? ඊට පස්සේ දවසක් ආවා මේ මට්ටම් මුංගලා ආවා. තුන්බලයි කරවතු තුන්බලයි නේද? ඔය නායකයා තමයි අබුසායි. අබුසායි. දවසක් ඉඳලා දවසක මට්ටම් අපිට පස්සේ ගියා තිගානි. අබුසායි මුංගලානි මේ මොකද ඔයගොල්ලෝ දෙයක් කියලා ආවේ නැත්තේ මොකද මේ මට වෙඩි බෙහෙත් තියෙන්නේ නෑ අපට එන්න බැරි වුණා අර බොරුවක් ගහනවා. බොරුවක් කිව්වා නේද? බොරුවක් ගහුවා අර දැන් ඒ කරුණේ ගන්න ආදිවාසී දෙන්නෙක් ඇවිල්ලා ඒ දෙන්න කොණ්ඩබුරා කියලා වැඩකුයි පිටිබරු ලොක්කා කියලා ඒ මේ දෙන්න. මේ දෙන්න ඇවිල්ලා තමයි මේ රහතේ මේ උන් ඇවිල්ලා කියලා තියනවා මේ අබුසායි ඔය තිසාහාමි අපට දෙන්නේ නැහැ වෙඩි බෙහෙත්. ඔකම හොල් සාදියා. ඔක කනවාට හන්නේ කිනියා. ඉතින් නියත් දෙන්න එපා. අපිට දෙන්න. අපට දෙන්න එයාට වැඩිය කාන්තාවේට වටිනාම් දෙයක් අපි දෙන්නම් ඔබට. එයා දෙනට වඩා ඒ කට්ටිය දෙනවා කියලා පොරොන්දුනවා. ඔව් ඔබට වැඩිය අපි ගාණක් දෙන්න. හරියට වැඩිය ගාණක් අපි දෙනවා. බිල්ලන ගාණක් දෙනවා. වෙඩි බෙහෙත් ඔකට නම් දෙපා ඔකට දුන්නොත් අපිට හම්බුනේ නැහැ. ඉතින් දැන් අර අබුසායිට කියනවා අර කඩේ ගන්න මේ වැඩි දෙන්න. ඔව් ඒ වැඩි දෙන්න. ඒක නෝ මේකෝ හාෆේ දැන් මේ දෙන්නේ. කොහොමද නම් රාත්‍රී දෙක තුනක් මේ තිසාහාමිට වෙඩි හම්බුනේ නැහැ. පස්සේ දවසක් පිටලා උදෙන්ම ඩබල් බරල් තුබක්වත් තින්නේ. තිසාහාමිට. ඔව් ඉතින් පොතන මේ ඩබල් බරල් තුබක්. තෝකක් තියෙන්නේ. දවසක් පිළිය උදේ පාන්දර නැතිලා මේ තුබක්වත් අරින්න ගියා අර මට්ටම හම්බෙන්නේ. ඉද්දා. ගෙන් ඉතියා නින්න නිකුට ආවා මට්ටි. ආවා ඒකට කතා කරා කො පිළිබෙහෙත් අනේ අපිට වෙඩි බෙහෙත් දෙන්න බැලුවට බොග්ගක් ගෑවයි. බොග්ගක් කියන්නේ අර දෙන නිසා. ඒ කියන්නේ ඒ තප්පි තිසාහාමි කොහොම හරි මේක හොයාගත්තා නේ. ගාම තේරුණා. ඊට පස්සේ අභිවාදී බොරු කියන්න එපා මට. ඔබ වෙන කට්ටියට මේවා දෙනවා. ඒක නිසා බොරු කියන්න එපා ඔය කට්ටියට දෙන්න එපා මම මුලින්ම මමනේ බෝලනා කියලා ගත්තේ. මයෙන් පස්සේ අර කට්ටියක් ගලගත්තේ. ඒක නිසා ඔය වැඩි කරන්න යන්න එපා උඹලට මේ පැත්තට වෙන්න හම්බෙන්නේ නැහැ. මම හිතුවා උඹලා මේ බිස්නස් කරන්නේ. මේ පැත්තේ හඳුනාගත්තේ. හඳුනාගත්තේ. ඒක නිසා වන්තා කරන්න එපා. මට මේ දෙවි දෙවි ටික මට දෙන්න මම දෙන්නම් ඕන කෙනෙකුට ඒකේට හිලව් වෙන මුගල් ගානට මම ඉන්න එකක් දෙන්නම්. මේ දෙන්න එපා. මේ අන්තිම ඕනකක් දුන්නට මට ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඉතින් අරන පොත තර්කණය කළා. ගියා. තිසාහාමි ගියා. තිසාහාමි ගියාට පස්සේ මිනිහට හම්බෙන්නේ දෙකීය. එනේ. තවමත් අර කට්ටිය තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ මේ කියන පෙරේලිකාවක් මිනිහට. තිසාහාමිට. ඔය හොරේ ගන්න ඕන ඉතින් වියන් දාපක් ඉඳි පාන්දර. දැන් අරයා අර මේ එයාගේ දුරෙන් ලොකුයි. දැන් ලොකුයි. ඊට පස්සේ මේ තව ළමයෙක් හම්බුණා සුදු බණ්ඩා කියලා. පුතේ. සුදු බණ්ඩා කියන්නේ. සුදු බණ්ඩා කියන පුතකුයි බාලවන්‍යගේ පුතුකුයි දැන් තුන්වෙනි. දරුවෝ තුනයි. වැඩි මාධ්‍යම මේ කෙල්ල පිරම දෙන්නේ නේද? දැන් පිළිමයි දෙන්නේ. ඊළඟ දවසක් දීපාන්දර අර කට්ටිය ඉඹලා හිටපල්ලා මම මේ ගමනේ විත්ති කිව්වේ ගමනක් කියන්නේ තුවක්කුවක් අරගෙන මිනිහට දිලා වෙද්දී පිළියන් ඒවා බඩ ගන්න මෙහෙම
රෙදි පොට්ටිනේ රෙදි වගේ. පොට්ටිය කියන්නේ ඒ කාලේ තිබුණා කම්බි ලෙන්සු කියලා. කම්බි ලෙන්සු. කම්බි ලෙන්සු කියන්නේ ලස්සන වචනයි සර් නේ අපි ඔව්, අහලා ඒ කම්බි ලෙන්සු ලෙන්සු. මම නැගලා දිනවා. ඒ කම්බි ලෙන්සු සාමාන්‍යයෙන් මේ අදිස්සියට ඇඳ ගන්න හරි පුළුවන්. ඒක. ඒකේ තමයි ගැට ගහයි මිනිහා මෙහෙම බැලුවා අනිත් එක උඩුවේ බැලුවද අනිත් එක මෙහෙම අවශ්‍ය බඩු මුට්ටු වෙලි බෙහෙත් තියලා හොඳ නේද? හර්ත වෙලා. වෛද්‍යවරයෙක් නේ. වෛද්‍යවරයෙක්. ගියා මෙයා කරගෙන මියා උදේ පාන්දර ගල්තලා වයින්ට ගිහිල්ලා දැන් මෙයා හැන්දියා ඉන්නවා. අර මත්තේ වල ගම. එනකම්. ඔව් මුස්ලිම් කට්ටිය එනකම්. එනකම් නේද? ඔව්. හැන්දි දෙන්නෙකුට ගොඩක් ඈතින් අත. ඒ හැන්දි නම් පිටින් යපාවි කියලා. ඈතින් දෙන්නෙක් කියලා පිළිවෙල නියට. ඔව්. මේ එන්නේ කණවේ ගන්නේ ඉඳලා බෙටි බෙටි. අර වැඩි දෙන්න. මගට ඇවිල්ලා ගෙනියන්න අර මේ පොරෝ මලයි පිටිබරු. දැන් පොණ්ඩ බොඩයි පිළිබඳ ලොක්කයි. මේ දෙන්න තමයි මේ ඉන්නේ. පොරෝ ටිකක් මේවා කඩේ තියාගෙන ගහගෙන දැන් එනවා. පිටාහන් බලන්න ඇවිල්ලා මේ ගල්තලාවට ඇවිල්ලා මේ බෙල්ල වාඩි වෙලා මේ බුලත් ටිකක් කාලා දැන් වටේ බල බල ඉන්නවා. කතා කරනවත් ඇහෙන්නේ නැහැ. කතා කරමින් කතා කරන්නේ. ඒ බොඩ්ඩකින් පිටාහන් ඇහිලා බලාගෙන. පිටාහන් මිනිත් අඳුන් ගන්නේ. ඒ පොඩ්ඩකින් මේ දෙන්න කියන්නේ. දැන් ගියා ලාපහු. ඒගොල්ලෝ ගියා ඌ ඉඳන් ගියා සාමාන්‍යයෙන් යාදි 10කින් පාරම ඔන්න කරත්ත සද්ද ඇහෙනවා. දැන් ටිකම කරත්ත සද්ද ඇහෙනවා කරත්ත එනවා. ඔන්න බඩු එනවනේ. ඒක කරත්ත කාලෙන් කරත්ත තුන දෙතුන් ඇවිල්ලා ගොල්ලෝ යන කණ්ඩ බගිනවනේ. ඔව් කණ්ඩ බගිනවිල බඩු මුට්ටු ඒගොල්ලෝගේ අපුවම සේම් කරනවා ගලවඩු තියාගෙන දැන් මේ කට්ටිය දීගයක් පත්තුගෙන ගිහින් කියලා සාකච්ඡා. බලන්න අර දෙන්නයි එනවා. අර මේ කොට්ට බුලයි පිළිබඳ ලොක්කයි එනවා. ආවා. දැන් බලාගෙන ඉඳි ගන්නවා. ඇවිදින් මේ දැන් තිසාන්ට හැරෙන මේ කියන හබ්බ ඔය තිසාමි දැන් විලු වැටි ඉන්නේ. දැන් මේ පිළිබඳ ලොක්කාම කියන්නේ. තිසාමි විලු වැටි ඉන්නේ. ගෙනුම් පාරකට බිලා වෙදි දුන්නේ නෑනේ. ඒක නිසා ඔකම පොලිස් රාජ්‍යයේ ඔකම ගණන් ගන්න බෑ. අර ආයතනයක් ඉක්ක ඔක. ඒක නිසා මේ උඹලා මෙහාට ආයෙ ඉල්ලපන්. මෙහාට ආයෙ ඉන්න උඹලා ඔයෙන් කන වේගන්නේ අපේ හේ පැත්තට වඩිලා මේ පැත්තට වඩිලා කියන්නේ විල් බෙහෙත් පියම් දෙන්න එපා එකට අපිට කියනවා විල් බෙහෙත් පියම් දෙන්න. අපි ඒකට මේ ලව්වෙන්ද අපි කාන්තාවයි උඹලා ඉන්නකත් අපි දෙන්න. අර මට්ටි කියන අවිසාලිගේ මට්ටියන් කියනවා දෙන්න. එව්වා හදන් කතා කරනවා මේ තුසාම. නිකන් දෙන්න වෙච්චි. ඉතිවාර මේ ලොක්කලා අපි අභිදායිතු මුස්ලිම් කෙනෙක්. ඒක ඉන්න නිකන් හැම ගලවල හැගෙන නතුලා අරුන් ඒ කියන්නේ ඉවල්ලා දෙව්වා නේද? ඒ දුරේ ගිහින් කෙලින් මට්ටෝ දෙන්න ගිහින් කෙලින්ම බිල්ලි පොලිසියට කිව්වේ නේද? පැමිණි කළා. පොලිසියෙන් ඇවිල්ලා වාහනේ ඉන්න බෑනේ පයින් තමයි ඇවිල්ලා තියෙන්නේ. පොලිසියෙන් ඇවිල්ලා ඉස්සෙල්ලා අභිදායිගේ මරණය කරත්තවලම් පටවගෙන ගිහිල්ලා දුන්නා. දැන් තිසාහමි දන්නවා පොලිසියෙන් දැන් අනිවාර්යෙන් අල්ලන්න එනවා. අනිවාර්යෙන් අල්ලන්න එනවා. ඔව්. ඒක නිසා මම මෙතන ඉන්න හොඳයි කියන්නේ මියා ගන්නපනේ අර කට්ටියවත් ඉතිනේ මේ ගඩොල් තුනවත් අර කට්ටිය මියාගේ අනිත් කට්ටිය මාවන්ගේ ආර්මි කට්ටිය අප්පච්චි නැතිගෙන මියා ආවා මේ බෙදුවල් කඩක් කියන එකක් ඒකට ජීවිතවලියක පාලියා කියන්නේ. කොටසේ ඔය බෙදුවල් කනක්. දෙහිවල කනත්. බෙදුවල් කනත් මේ ජීවිතවලියක පාලියා කියන්නේ. කියන්නේ බඳුරු දුර බාරගල කිව්වා නුරගල පත්‍රයෙන් නුරගල. නුරගල පත්‍රයෙන්. මේ ජීවිතවලිය දෙන්නේ ජීවිතවලිය. ජීවිතවලිය කියලා නුරගල පොඩක් ගන්නෝ. මේක තමයි. දැන් මේකට ඇවිල්ලා ඒක කපාගෙන ආපෙන් පිටට දැන් ටිකක් ආන්නේ හොයනවා කට්ටිය. පොලිසිය. පොලිසිය නෙමෙයි. විවිධ පොලිසිය හොයනවා. දැන් වහම ඉන්නවත් දැන් ටිකක් ආන්නේ මේ සිදු බණ්ඩා දැන් ලොකුයි. ලොකු දරුවෙක්. දරුවෙක්. අවුරුදු 18ක් විතර මිනිහට. එතකොට මේ බාලවණියටත් අවුරුදු 15ක් මිනිහ ඔව් නාබර වයසේ තිනේ. නාබර වයසේ. දැන් පිටාන් කල්පනා කරනවා දැන් මුන්න කැලේ කොනේ ඇවිල්ලා දරියන් තේගෙන මේ බබු කපාගෙන ඉන්න වයස. ඔව්. ඒක නිසා මම මුන්ට මේ තුවක්කුව දෙකක් දෙන්නා මේ වින්ඩෝස් කියලා. මිනිහා කොහොමද දැන් ඔය බිබිලේ පරංගියක දෙමෙලේ. පරංගිය මත්තේ. ඒක තුවක්කුව දෙනවා. තුවක්කුව දෙනවා. ඊට මේ පොත්තකම රාලි මිය අප්පච්චි තියාමිල අප්පච්චි. අප්පච්චි ගිහිල්ලා කතා කරලා පිළිගන්න තුවක්කු දෙකක්
ගෙනල්ලා දුන්නා. හදාගෙන සුදු බණ්ඩට එකයි බාලවන්නට එකයි දෙන්නට දුවක්කු දෙක දීලා. ඔව් දුවක්කු දෙක දීලා මේ දෙන්න කිව්වා දඩේ මේ ඇවිල්ලා අපි බඹු කපාන උඹලා ජීවත් වෙනවා. ඉවත් වෙලා මේ දැන් හොඳ වයසනේ ඉතින්. ඔයම වයසනේ මේ එහෙම කිය. දැන් කිව්වම ඉන්නවා. ඔහම ඉන්න අවස්ථාවේ දැන් පොලිසියෙන් හොයනවා. දැන් පොලිසියට ඔත්තු දෙන්නේ නම් අර දෙන්න. අර ඒ කියන්නේ මේ කොණ්ඩ බුරයි පිළිබඳ ලොක්ක. ඒ දෙන්න තමයි ඒ දෙන්න ගැටියා මෙහෙම තුසා ආරින්න සාපර හොයාගන්න පුළුවන්. අපි මේ ඔත්තුවක් දෙන්න පොලිසියට. කියන්නේ මගේ පොලිසියෙන් තුවක්කු දෙකක් පින්නක් නෙමෙයි එනවා. ඔයාලා ගිහිල්ලා තුසා ආරින්න කොහෙද හරියට විස්තර බලාගෙන අපිට පණිවිඩය කියන්නේ. දැන් මොහොම ඉන්න අවස්ථාවේ මිනිහා ඔකේ හේන් කපාගෙන දැන් ඉන්නවා. හේන් කපාගෙන ඉන්න අවස්ථාවේ කොහොමද මේ වෙන්නට හොයනවා. දැන් තුවක්කුත් එකයි ඇවිල්ලා පුළුවන්. ඔව් ඔව් තුවක්කු තියෙනවා ඉතින් දැන් ඔයාලා අයිදිවා. දවසක් කොයි දෙන්න ඔය චීතවන්නේට මෙහා ඔය කිව්වට අපේ අපිට ඔබ මහා ඉන්න ගණවනක් ඔව් ඉස්සර ඉතින් ජනවාසීලා තිබෙන්නේ නැති නේද? ඔව් මිනිස්සු යන්න බෑ. බෑ. දෙකෙනා ගාපක් මිතසාන් කොයිද ඉන්නේ යාරිය හොයාගෙන ගිහිල්ලා කැරි. ගිහිල්ලා මෙතන අතරමං. අතරමං වෙද ලොකු වලක් පුදු නැගලා දැන් ඉන්නවා ඒ ඉසව්වේ. ඉන්නකොට කොහොමද තිසාහාමිට හේනෙට මේ හේනෙ මේ විදුකම් මුලින් පැනනවා. පාන්දර. පාන්දර තුනට සුභාමාර්ථ විතර ඌරේ පැනලා විදුකම් තිසාහාමි හේනෙ. තිසාහාමි කියන අවදි මිනින්නේ ඉඳගත්තේ මිනින්න තිසාහාමි අවුලට වෙදිලා. වෙදි හැද්දා වුණා දෙන්න. අර ගලවදින ඉන්නේ. ඔව්. මේ දෙන්නට වෙදි හැද්දා වුණා දැන් ඒකෙන් කල්පනා කරනවා. විද්‍යාවක් දක්වෝ යන්නේ. මේ පළාතේ ආයි විද්‍යාවක් කවුරුත් නැහැ. කිසි කෙනෙක් නැහැ. තිසාහාමි තමයි වෙදි. අනිවාර්යයෙන්. ඔව් අනිවාර්යෙන් තිසාහාමි තමයි වෙදිබ්බේ. ඔය විසවුවට අපි යන්න ඕනේ. උදේට. දැන් මේගොල්ලෝ හිරි වුණාට පස්සේ නෑ ඒ විසව් වල ගියපත් බෑ. විසව් වල ගියගත් පිළිරකින බලනවා. කොහොමද තිසාහාමිගේ හේන දක්වා දෙන්න. මේ දෙක හේන දක්වා එතකොට ඉරුමුට ඇහිලා. හේනේ ඉරුමුට ඇහි ඉරුම් කඩ වෙලමන්ත. ඔව්. ඊට පස්සේ මේ දෙන්න කෙලින් ගියා බිබිලි පොලිසිය. බිබිලි පොලිසිය ගියා පොලිසිය විතරේ කිව්වා. එහෙමයි තිසාහාමි ඉස්සක් හොයාගත්තා. මේ ආවල් ගියා මේ කිව්වන්නේ පැත්තේ මේ කයයක් වගේ එකක් කපාගෙන ඉන්නවා. මේ කෙලින්ට පොලිසිය වල බෑ. පොලිසියෙන් ලෑස්තිලා පොලිසියෙන් හත් දෙනයි මේ ඒ කාලේට කෝරේ මාත්‍යා පොලිසිය බලනවා දෙන කෝරේ මාත්‍යාට බිබිලි කෝරේ මාත්‍යා කියන දිසාපති. ඔව් දිසාපති. අද වර්තමාන දිසාපති. අද වර්තමාන දිසාපති. කෝරේ මාත්‍යා. පොලිසියට බයක් තියෙනවා. මේ කෝරේ මාත්‍යා කන්දාගෙන කෝරේ මාත්‍යා ගන්නවා මෙයා ගැන. තිසාහාමි ගැන. තිසාහාමි නේද? ඔව් කෝරේ මාත්‍යා අඳුල්වා ගන්නවා. කතා බහ කරලා තියෙනවා ඒක ගන්නවා. ඔව්. ආවේ කොහාටද ආවේ අනුගන්නනට. අනුගන්නන ගල්කිට. ඒක තිසාහාමි කලින් හිටියේ. ඒකට ඇවිල්ලා මේගොල්ලෝ රෑ ඉඳලා ඇන්ටි. මේ පැත්තේ අරලෙන්න කිව්වා පිළිබඳ ලොක්කයි පොඩ්ඩුරයි කිව්වා. රෑ ගිහිල්ලා මේක හොයාගන්න බෑ මාත්‍යා පාරක්තරක් හොයාගන්න බෑ. අපිත් ගිහිල්ලා වැරදිද? මේ පාර වැද්දේ නිකන් අහම්බෙන් දැක්ක වෙදි කිව්වේ නැතිනම් අපව හොයාගන්න බෑ. මේ වෙදියත් එක්ක හොයාගත්තා. ඒ නිසා දෙවියන් දැන් ගිහිල්ලා පාර වඩිනා අපට පාර හොයාගන්න බැහැ. උදේ පාන්දර මේක සාකච්ඡා කරගෙන උදේ පාන්දර දැන් කට්ටිය යනවා. ගිලා කොහොම හරි දවල් 12ට කෙටි විතර කඩේ ගිහිල්ලා පින්නල් ඒ වෙලාවට මේ තිසාහාමි ඉලුම් සුද්ධ කරනවලු. ඔව් ඒ කාලේ ඉලුම් දාන්න අටුවහනවනේ. ඔව් අටුවත් ඉන්න ගේකුත් තමයි. ඔය ගේ හදලා නැති ගහන්නේ. අර ගස්වල පොතුවේ ඉන්නේ කවුරුද? වටේ කම කරන්නේ නේද? ලස්සන අපේ මහල්දී ඔබවන්ට දැක්කාම බුදු විදිහට ආයේ මේම ලිලිකුට හුදුකුට ගන්න බැරි ලස්සන තමයි මේව. පතුර තියලා බිලි බබ ලස්සන ඉන්නේ. බුල්ලුන් යහන්නේ නේද? බෑ බුල්ලු ගහන්නේ. ඖෂධිය පොතු.
ඔව් ඒක පොතු ගන්න ගෙන් කපාපුවම ලොකු ගස් තියෙනවා. ඔව් ඔව්. විල්ල ගස්. ඔව් වෙලන් ගස්. අන්න පොඩි පොල් දෙකක් තමයි ගලවන්නේ. පොතු ගන්නේ නේද? පොතු ගන්න ගලවනකොට සාමාන්‍ය අඩි 10 15 වුණා බිරුවේ පොතු. පොතු දෙනවා නේද? අර පොරොල් මේක දෙකක් ගාගෙන ඉතින් හවුස් ගන්නකොට කණික ගැලවිලාම එනවා නේද? ගැලවිලා එනවා. ඉතින් මේ අනුපුතුල ගස් වල පොතු එකෙන් තමයි මිගිය හදන්නේ. වට කරලා දෙන්නේ. ඔව්. දැන් මේ පොලිසියෙන් මෙදියන්නේ ඇටි මිනිහට. පොලිසියෙන් මෙදියන්නේ ඇටි. කොහොමද මහත්තයා කියලා මෙදියල් වල තියන්නේ මිනිහෙන් පොත් උනන්න බැරිවෙනවා. මෙදියන් දෙපා. මෙදියන් දෙපා. ඉස්සරහට කියන්නේ මම හුතුනම් කරනවා. මම දන්නවා. එතකොට ටිකාවක අපච්චි පොත්තකම දාලා මාත් එක හොඳයි. හිතවත්. මම දන්නවා අඳුරනවා. ඒක නිසා මම ඉස්සත් ගිහිල්ලා මම ටිකාවක කතා කරනකොට ඔබතුමාලා ගිහිල්ලා අල්ලගන්න. මට කියන්නේ. ඒ අදහස් හොඳයි. ඒ අදහස් ගැන පොඩ්ඩක් අහගෙන හොරේ මට යන්නේ ඕල් මට දැන් බට්ටමත් අරගෙන දැන් යනවා. යනකොටම නැත්තා මේ තිසාහන්නේ. ඔව්. මේක බාලයන්ගේ විහාරේ විතර වර්තන බල බල යන්නේ. එනකොට මිනිහා ගාපුවේ සුවක් කරන මොකද දුවන්ට වෙලාවක් නෑ ඉතින් කිසි කිව්වා. ඒක කිව්වා පැටි දොර බෑර ඉලිවෙලෙන් පැටි හතර පැටි වල හදලා දොර. ඕක කිව්වෙන් බඳගත්තා. එන්නවට දෙන්න පොලිසිය. පොලිසිය තැන්දන් ගියවට කරා. ගියවට කරා මේ නමුත් තිසාහානේ මේ ගාන හදද්දක් ඇතුළටලා ඉන්නවා. ඇතුළටලා ඉන්නවා. දැන් කොහොමද මාත් කතා දෙන්න තිසාහානේ. ඔබට කී කරේ කට් කරන්නේ නැහැ. ඔබට කරේ ඉහිලා කරන්නේ නෙවෙයි ආවේ අපි. ඔබ බයෙන් දෙපා. ඔබ වන් දෙවියන්ට ඉන්නේ මම කටුත්තරයක් ගන්න තියෙනවා. කටුත්තරයක් ගන්න කියලා අපිට කටුත්තරයක් ගන්න පස්සේ ඔබ වැඩ බලාගෙන මේක ඔබ ගෙනියන්නේ නැහැ. දැන් මේ අර මුලා වෙදිබ්බගේ මොකක් ආති තියෙන හාත්යක් නැහැ. කියන්නේ. වෙදිබ්බගේ ඔබ වෙදිබ්බගේ සාක්ෂි කයි ඔබ කියන්නේ දැන් මේ කොහොමද මහත්තයා කියන්නේ මේ. එළියට ගන්න නේද? එළියට ගන්න මේ කිකහන්නේ. කොහේ මහත්තයාගේ කියලා ගන්න හදලා නේද? දැන් පැයකට ලගි. පොලිසියෙන් නම් වෙදියන් ගහන්නේ. මෙයාලා කියනකොට වෙදියන් වලකුත් නැහැ. දැන් පොලිසියෙන් කියන ඔක වාට උඹගේ සින්දන් වියක් ගන්නෙත් නැහැ. ඒ වගේ මිනිස්සෙක් නේද? ඒ වගේ මිනිස්සෙක් නේද? මේ තිසා යා පොඩ්ඩක් ඉඳුවක අර ගස් පොත් තියෙන්නේ. ඔව්. ඒ ගස් පොත් දාලා මෙයාට විලක මේක ඉස්සෙල් එකම මෙහෙම බලනවා. බලගෙන හරියට හරි කාට විදිහට තියන්නේ? මේ කෝර්ලි මහත්තයා. කෝර්ලි මහත්තයා. කෝර්ලි මහත්තයා ගිහින් බෑට මෙහෙම කෝර්ලි මහත්තයා කියනවත් නා පොලිසියෙන් හීකට දුවන මිනිස්සු බයි. පොලිසියෙන් දුවලා. ඔව්. පොලිසියෙන් දුවලා ඊපස්සේ මියා බා මට පේනවනේ. මියා හිටියට බෑ අයි මේ පුපුණු දුවපත් ඉන්නේ වෙච්චිය. බලමු කෝර්ලි මහත්තයා මියා පුණාට බැලුන්නේ අතේ බෝර්ලොස් වලින් ගණකට තාවකල් විසිකල අර ඒක කොහොමද තියෙන්නේ දැන් කට්ටිය වෙනම තනියෙන් මිනිහා ඉන්නේ. ඒක බන්නේ තනියෙන් ඉන්නේ. ඊට පස්සේ ගල් ගිය කම කට්ටිය නගන්නේ. ඒකද දරුවෝ වෙනම තමයි ඉන්නේ නෑ වෙන මේ ඉතින් අදිච්චක්ම මාගේ දෙයක් නෑ. බෑනේ තින්නේ. අනිත්ලා ඒකේ මොලේ. අන්න ඒක නෙමෙයි. ඒ එයා දැනෙන හිටියා කොයි වෙලාවක හරි තමයි කොයි වෙලාවක හරි මාව අහුවෙනවා. ඔව්. අල්ලනවා. ඒතර දැන් බීරෙන්ද දරුවෝ එයාලා පහන දෙන්න පුළුවන් නේ. ඒකට කිසිම ඉක්පත් තංගදන්න බෑනේ. බෑනේ. මිනිහත් පස්සේ ගියා ගිහලා කිව්වා මේ සිද්ධියක් වුණා. දැන්වත් මෙතන ඉන්න ඕනේ. දැන් මෙතන ඉන්න ඕනේ. පොලිසිය දුවල් කට්ටිය දුවා. ඕනේ මාතක යතුණා. මේ අපි අල්ලන්නේ කීකවන්නේ. ඊට පස්සේ අර බඩු උට්ටු දැනගෙන අර මේවා පිළිම අරගෙන මේ ගියා කීකවන්නේ. කීකවන්නේ කියලා දැන් කීකවන්නේ කම ඉන්නේ. දැන් පොලිසියෙන් ඇවිල්ලා පොලිසියෙන් දවස් 3ක් කළේ මේ අතරම වෙලා කණ්ඩක් නැතිව දවස් 3කින් තමයි පොලිසියෙන් බිබිලි ගිහලා අර ඉන්න විලාසින් දොස්තරගෙන් විලාසින් දුවයි ඒ වෙන්න ඊට පස්සේ දැන් ටිකාවන් කට්ටක් අරගෙන ගියා මේකට ඔසිකවන්නේ දැන් කීකවන්නේ ඔසි මම ඒකට ගියා ඒ හරි මම දන්නවා ඔය ටිකක් හිටපතන අදත් ඉන්න කොස්කස් එහෙමද? ඔව් අදත් තාම සේතනේ කොස්කස් හොඳට දිනවා. කොස්කස් දෙකක් නේ තියලා ඇල්ලක් ඇල්ලේ කොස්කස් දෙකක් එනේ සේ එතන ඇල්ලකුත් තියනවාද? ඇල්ලක් ඒ ඇල්ලක ගම ඇල්ල කියන්නේ ඒකට. ගම ඇල්ල. ගම ඇල්ල. ඒ ගම ඇල්ල කියන්නේ ඒකට කතාවක් තියෙනවා. ගම ඇල්ල කියන එකට හේතුවක් තියෙනවා.
ඒකේ උඩ තියෙන ලොකු ගල් ගුහාවක්. ඒ ගල් ගුහාවේ තමයි මේ කට්ටිය ගල් ගිහපන් කට්ටිය හිටියේ. මේ පියාහන්. දැන් ඊට පස්සේ කෙලිම දීපිලේ පොලිසියයි බදුල්ලේ පොලිසියයි සම්බන්ධ දීලා දෙකම එකතු වෙලා ඒකට දැන් හොයාගන්න හොයනවා. පියාහන්. වෙනවා. පියාහන් දැන් මේ සූදානම් වෙච්ච තමයි කැලේ කොලේ යන්නත් විතරම. ඔව් දැන් එයාට සුළුයි. එයා දන්නවා එයාට හොයන්නේ හැමතැනම ගලා ඕක එක පළාතක් නෙවෙයි. ඔව් අනුවල්වල දෙතරම් නැරිලා එතකොට ගියා මේ දොරවිල බල්ලාවුල කිදිකෙලිය බලාන ඔය නෝවා ඔය කියන්නේ මං කියනවා කිලෝ මේ මීටර 10 ගාණක් කින් වටන කියන පරිසරේ නේද? පරිසරේ. භයානකම ඕක මිනිස්සු නේ. ඔව් වනාන්තරේ සාංගතර ගන්නවා පරිසරේ. එයා දන්නවා. එයා දඩේ මේ යනවා දිනවනේ නේද? ඒකකුර ඔය අවස්ථාවේ ඔය පොත්තක බරාල එයා අපච්චි කියලා කියනවා මෙහෙම කතාවක්. පුතා කිසාවනේ මොයි කොහෙ පැත්තට ඔය සිජීකෙලි ඒකකොට දොරේ. ඔය පැත්තට කල්පනා කරලා ඕකේ ඉස්තාවුගන් જાතියක් ඉන්නවා. මිත්‍යාව. જાතියක් ඉන්නවා මිනිසුන් කනවා. අතු මරන් කන්නේ. ඒක නිසා මට හම්බෙලා තියෙනවා. එයාගේ අප්පච්චිත් එක්ක වැඩේ නියමයි මට හම්බෙලා තියෙනවා මම දැකලා තියෙනවා. උන් මේ අහුණොත් කල්පනාවට මේ ලෝකේ ඇද්දපන් කියලා දැන් තියාම සාමයේ තාත්තා කියන්නේ. තාත්තම කියන්නේ කියලා තියෙනවා. කල්පනාක් දීලා. දැන් ඕක ඉන්නවත්තාවේ දැන් මේ සිදු බණ්ඩට දෙකිස්සෙක් ගැන බාන්දුන්නේ ඈ දැන් වෙනම එයා හේන කපාගෙන එයා ඉන්නේ දැන් තිසානිත් කියන්නේ අර බාල කියන්නේ මේ බාලවන්‍යයි සිදු බණ්ඩි බාලවන්‍යයි සිදු බණ්ඩි මේ තිරිවන්‍යයි මේ ඔය තිරිවන්‍යයි පප්පේ හම්බුනේ මේ ඒකට මේ තිසාහමද අප්පච්චි ඔය තිසාහම අප්පච්චි ඒ අම්මා ඔය කච්චේව නැගින්නේ වෙනම වමිනවත්තයි කොහොම හරි මේ සුදු බණ්ඩගේ පැනගෙන ගැටිස්ටික් එක්ක අර බාලවන්‍ය සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා මල්ලි සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා ඕකවම මිනිහට සුදු බණ්ඩගේ එකක් තියෙනවා උදේ එළිවෙනකොට ගල්ගින් නෑනේ ඔව් යනවනේ ඉතින් උන් යනවා සත්තු කියන්නේ කැලේ නේද එතකොට සංගෝලේ ගෝනල පිටිතල කටු වල ඕවා ආරගෙන එනවා ඊට පස්සේ සංගෝලේ මේ දිදිවට කියන්නේ ඔය මාඩු ඕපුළු ඔබන්ට තලප මදන කන්නේ ඔවගේ ඉතින් රසවත් ආහාරයෙන් තලපනේ අම්මෝ ඔය ඉතින් උදේ යනවා කොහොම හරි මේ සිදුවන්නට මේක හොගොක් එක්ක මේ බාලවන්‍ය මේ නැත්ක එයාගේ සම්බන්ධතාවය ඇතිලා ඊට පස්සේ මිනිහා කිව්වා ඔය බලපුවා මිනිහා මේක අතකම වුණා ඊට පස්සේ ගැටිසියක් ගහලා කෙලින්ම ආවා තිසාහාලට කිව්වා මෙහෙමයි වික්කලි තිසාහාල ඊට පස්සේ ගෙන්න තුන්වරම් ගෙන්න නිලා ඔබට ගැටිසියක් මං ගෙනත් දෙන්නම් ගෙනල් ගන්න කල්බලෙන් ඉඳපම ඉතලා මේක පස්සේ දැන් මේ කියන්නේ බාලවන්‍යයට මේක පස්සේ උඩුබණ්ඩ ගෙදිට යන්න බෑ අයියා ගෙදිට යන්න බෑ තානම් එහෙම ගිහිල්ලා නැවතත් මේක මට ආරංචි උඹලා කිව්වම උදේ දානවා ඒක කොහොමද කියන්නේ මගේ මේ වටේට උඩින් බෑ ගියොත් උඹලා මම විදියට දානවා මේකට එක්ක ඒක බය කරලා වගේ ගිලක් එන්න සිල්වන්ඩගේ ඉන්න පිටක් කරලා ඒ කිව්වත් ඔය තිසානේ ඔය පවුලෙන් මේ බාලවන්‍ය තමයි ආදරේ ඔක එයා තමයි සාමාන්‍ය සම්ප්‍රදාය ගෙදරක බාලයක් දැම්මම ආදරේ තියෙන්නේ ඒකයි පොඩක් ආදරේ කිව්වේ පෙන්නන්නේ ඔය කිව්වල මොකද මේක නැවතුනේ නෑ දැන් සිදු බණ්ඩා ගහනත් බැලුවා ගැටිසිට හරි කියන්නේ අපච්චිට කිව්වා ආවාදගෙන හරියට නෑ මේක යනවා මේක අර සිබ්බන්න ආපනා කියනවා ඉබත් වැඩි මියනවනේ විද්‍යාවේ මල්ලිට විද්‍යාවෙන් දෝනා කියලා තමයි දැන් මෙහෙරි කියනවා දැන් ඔය සීතවන්නේ ඔය ඉඳගම ඔය සීතවන්නේ කියනවා ආයේ මොරකල මේ පැත්තේ ඇද්දක් දෙකන්ද මේ සීතවන්නේ පරිවේ ව්‍යායක් නැද කියන්නේ ඔය ඔක්කොම මං කියන්නේ
වටේම කම තමයි තියෙන්නේ. මේ පැත්තේ නුවරගලට ගියා ඒ ඇත්බැද්දේ කන්දට ගියා මම. ඒකත් ඒවා ඒ ඇත්බැද්දේ කන්දේ තමයි නුවරගල ඉන්න ඇත්බැද්දේ කන්දේ උඩින් පාල්ම දාවල් තියෙනවා. ඇත්තුම් ගෙන නුවරගල වැඩ කරේ ඇත්තුම් කවුවගේ බැන්ත කන්ද කියන්නේ ඇත්බැද්දේ කන්ද කියන්නේ ඇත්තුම් බැනලා කවුවගේ ඒකේ. ඒ දැන් නම් මට යන්න බෑ. ඔබතුමාලා අයියොතුම් පුදු වෙනවා. ඒතර ඇටාගල කියන්නේ ඒකද? නෑ නෑ අතගල් වෙනවා. අතගල් වෙනවා. මේක වෙනවා. දැන් ඔය ඇත්බැද්දේ මෙතන නුවරගල සංවර්ධනයකදී රජතුමා කොහොමද දුන්නහද කිව්වද මේ සදාසිරත්තුමා. ඈ සදාසිරත්තුමා. සාරවත්ති ෆ්‍රන්ටිස්ලා ඒ කාලේ වාස්මෙන් අලින් ගෙන්නේ වෙලදත්තු. අලින් කවුරුද ගෙනියන්නේ මේ ඇත්බැද්දේ කන්නට. ඒකට ගියාම උඩ තනිකර අක්කර 10 ගණන් නිකන් පිටින් වගේ. ඒ ආය වගේ තමයි තියෙන්නේ. නුවරගලත් එහෙම තියෙන්නේ. නුවරගලත් තියෙනවා. අරකේ තන්තන් වල මෙන්න වගේ ලොකු විශාල ගල් කුටවල් තියලා ගන්න. අර අලින් ධම්මලින් බඳින්න. බැඳපොත යන්නේ. ඒක යටන් අර මේ වගේ අර කැපිලා දෙනවා නේද? කට්ට තියෙනවා. මොන සාක්ෂියනේ ඒතකොට ඒක නේද? මේ ඉතින් මේ දැන් සිල්වන්න කල්පනා කරනවා මේක වල්ලා ගන්න ඕනේ මේක වන්නේ ලැබෙන්නේ නැහැ. කොට කියන්නේ දැන් මේක මේ සිල්වන්න නම් බලව කරනවා මේ බාලවන්‍ය පිටවත්. ලක්ෂ කුටි පාන්දර බාලවන්‍ය ඇගිල්ල හරියට ගන්න අදුවන්න ගන්න වෙම ඉන්නේ. ඔව්. ඉන්නේ. අපච්චි මම යනවා මේ ඔය සිල්වන්නේ දඩේකට. දඩේ මේ දිනවා බබුල්ට කපාවේ මම එන්නම්. කියලා මිනිහා උගේ පාන්නක මේ ඔය වෙදි වෙත් කියන්නේ අවශ්‍ය දේවල් අරගෙන පාන ටික අරන් නේද? අරගෙන මේ මිනිහා ගියා. දැන් සුදුබණ්ඩ අඳුරන්නේ නියේ මේක කොළඹට යන්නේ ඉන්නේ. කොහෙද යන්නේ? ඔය දැන් මිනිහා නෝගත්තගෙන මොකක්ද ඉන්නේ? මල්ලි මේ ජීවිතේ දැනගත්තා. දැනගත්තා. දැනගත්තා මිනිහා පොප්පුවාගෙන දැන් කිව්වා මම යනවා දැන් පිටේ ඉඳලා මම බඩේ යනවා ඉන්නේ ගියා. දැන් මිනිහා කිව්වා මියේ යන්නේ දඩේ මේ මේක කොයි ඉසබද මියේ කියන්නේ මිනිහා කාඩි පාරවල් එහෙම මේක දා මිනිහා යනවා. දැන් බාහවන්නියා ගිහිල්ලා හොඳ කියලා ඔය කිව්වා ඔය ඇත්තට කංකර මහාටත් තව කිව්වා මේ පොලොස් දමු ගොඩ කියන්නේ. පොලොස් දමු ගොඩ කියන්නේ. පොලොස් දමු ගොඩ. පොලොස් දමු ගොඩ. ඒ හරියට ලොකු මිල්ල ගාත නියම් දැක්කා. මල්ලි. නියම් දැකලා නියතරපෙදේ ලොකු අරපොඩි ලොකු කළු ගහට හිතුවක් කියලා හේතු කරලා අරගෙන අර උට ගිහිල්ලා දැන් මිල්ල පතනවා මිනිහා. ඒ කාලේ තිබුණා පටිලිය ගන්නේ මම ඩබුලෙන් හදන්නේ. ඩබුලෙන් ඕක ලප්පට වේවල්ලෙන් ගොතලා ඒක බත්තලා මුවහමෙන් ගොටුව හදනවා. ඔක්කොම තිබ්බට බාහිර ලප්පන. ඒ කාලේ පන්නම් කාදුනේ කට්ටිය. වේවල්ලෙන් ලප්පන වියලා අද උන්නත් ගෙනියන්න ගඩින් නෙන්නේ අර ගොටුවල බත්තන මොකක්ද දැන් මිනිහා මේ වෙද්දට ඉතින් එල්ලාගෙන ඒක උඩට ඉල්ලලා මිනිහ කොටනකොට දැන් සිල්වන්නට අහුණා මේක කොටන වද්දා සිල්වන්නට දැන් සිල්වන්නට හොයලා නේද පස්සේ වෙනවනේ මේ හොයලා ඔව් සිල්වන්නට කල්පනා කරනවා ආවල කොටන්නේ මිනිහ කොටන්නේ දැන් ඔකේ මිනිහා ඒක කවුරුද ගිලා කිත්තුලේ වලාපා මොකද වලාපා මන්නේ ගමන් කියන්නේ ඒ යන්නේ ගිහිල්ලා විදුලි මල්ලි වෙයි බට මියා නඩුවේ මියා දැන් ගහේ ඒ දෙවියන් ගහේ ගිහින් එළිදෙනවා මියා බැලුවා ඉතින් කවුද මට මේ වෙයි දෙන්නේ බලපුවාම අයියා බල්ලි පිටු අයියන්දී අජෙන්ඩ් එකෙන් ඉගෙන ඔව් ඉස්සර නේද අජෙන්ඩ් එක මට තිබ්බානේ මේ ගෑරි ලොකුලා සහෝදර තමයි අපිට මතක තුණා බේබී මම නැරෙන්නේ අර මම චුප්පෝ තු හැපත්තේ කවුරු හිතුවල් කියනවා ඒ කාරණා මම කියපන් කියලා කිව්වා ඊට පස්සේ කිව්වා වගේ මියාන චුප්පෝ දෙන්නේ මියිය වැඩි තියපා ඒක තිබ්බා මියා වැටුණා මැරලා වැටුණා නේද නෑ වැටුණා දැන් මේ බාලවන්නේ ඔව් ඊට පස්සේ බාල ඒ චුප්පෝ අර චුප්පෝ දෙක මැරගෙන මියා අයියා ගියා ආ කපිල් බණ්ඩ ආවා කිව්වේ එනේ කියන කවුරුද වගේ ආවා දැන් ඉන්න ගල්ගෙට ගල්ගෙට ආවා මියා දැන් මම ගෑණි දුන්න අම්තෝ විජ්ජක් මේ මියා කතා බහ කරලා ඉතින් ගෑණි ඉතින් මලඩ දෙපා කියලා මම මෙතන පයකට දැන් මෙතන නෝතර අපච්චි නල්ලක් තුක් දුන්නෝ විතර මතකම දැන් මම ටිකක් තුන්වෙනි කනුවේ ගන්න කියලා මම රෑම මේ දෙන්න දෙන්නම් පිටත් වුණා මේ දෙන්න පිටත් වුණා
එකක් තුනේ ගාල්දී අර තුවක්කුව මල්ලික තුවක්කුව. ඒ කියන්නේ ඒ තුවක්කුව නිවිච්ච නෑ. ඒ තුවක්කුව ගල්දී මුල්ලක හිටුවා කියලා. තියලා බියගේ තුවක්කුව අරගෙන තමයි පිටත් මෙතන වෙන්නේ. ගියා. දැන් කිසිම කල්පනා කරනවා රෑ ගෝවිදී ඉන්නේ. රෑ ඉඳලා මේ තමයි බාලවන්නේ ආයෙ බණ්ඩාරනේ අර මෙයාට කියනවා ලොකු මිනිස්සු කියනවා ඔව් ආයෙ කොල්ලා ගැටේ මිදින් වලට කරේ යන්නක් ගන්න කිය සතිප්‍රාප්තයක් නම් බාහිර කරන ඔක්කොම කියන්නේ බ්‍රේක් වෙලෙද ගන්නේද? ඔව් ඒක කියන්නේ ඒකත් නම් බයිලා මොකක් කරේ වෙලක කරේ තුනක් ගන්න පාරවල් තුනක් ගන්න දැන් ඔය මෙයාට අපි හත කිව්වා දැන් තියාන්ට එන පෙරිකාව නේද? නාපි ඒක දැන් ටිකා මෙහාට යනවා මෙහාට යනවා මේක අපිට හින්දා මම දහන්න බලන්න තියෙන්නේ නෑ නේද? මේ රක්ෂේ ගියා ගායිලා ඉඳන් දැන් නම් කියලා මේ අර සිතුවන් දෙක කියලා මම දුරු මම යනවා මේ අයිලා වෙනද? මල්ලි අයිලා දෙන්න බලාගෙන ඉන්නේ ඒ කාලේ ටිකාම ඒ කාලේ ඔය බීච් බම්බරෙවිට කලින් ඉතින් හිටපත් නම් හදන්නේ ඉටි බන්දා ඉතින් බොඩි වල මෙන්න මේකයි ලොකු ඒවා. ලොකු ලොකුවා මේ නැකට මේ ඔය අර මේ ඔය කලලෙන් කියන්නේ ඔය කලලක් ගන්න පොඩි කලලක් ඔක තල්න ඔක තල්න ඔක පස්සේ වගේ වගේ, ඔව්. ඔකට දාලා ඔක වේරන්න පුදුම වේන්න වේලුවකින් පස්සේ යන්තම් පොඩ්ඩක් බින්දක් කරන ටක්කරට ගිනි ගන්නවා කිනි ගන්නවා. අරක මැදට තියලා වටේට අර ඉටි වලින් හදනවා නේද? ඒක අර බලන්න. කොච්චර ලොකු තාක්ෂණයක් තිබෙනවද? ඒක නේද? ඉන්නකෝ අදට වඩා හොඳ ලාක්ෂ තිබෙනද නේද? ඒක පොඩි නෑ මෙන්න මේ පැත්තට අඩිය කවමාර්තු දිගට ඔලක හදාගෙන තියන්නේ ඉතින් අයිති බන්දම පත්තු දෙන්න අරගෙන ඊට පස්සේ ඒ කාණිය පටිලියේ ලැබුවේ ඔය මේ පාත්‍ර නම් කියලා ගාගෙන ඔය ලැබුවේ හදා ගන්නවා මෙහෙම ලක්ෂණයට අර උන්ට ගන්න පත්තු දෙක මෙහෙම ඇල්ලුවා නම් ඉස්සරහ සාමාන්‍යයෙන් මේ මේක හතාටත් ඉස්සරහ එළියට ඒක ටෝච් එක වගේ සීලා නේද? ඔය දොත් මේ වයිලා බම ඉස්සරහ එළියට ලබු කට්ටේ හදලා තියෙන්නේ. නම් කට්ටිය ලබු කට්ටේ. ලබු කට්ට මැදලා නැගලා විනිවිද පෙරේද හදලා. ඕක මෙහෙම අල්ලපම සාමාන්‍ය අර පරාවර්තන වගේ ඉස්සරහට එළියට නේද? ඉන්දියට ඔය පත්තුගේ නිය දැන් ගියා තුමන් ගාල්ගේ වෙන දවස්වල ගාල්ගේ ගිනි ගොඩක් ගාගෙන ඔව් ඒක රැයට සතාසිල් පායන නිසා නේද? වෙනකොට ගන්න එනවනේ ඉතින්. බලතයන් කිසි පාලු ගන්න නැහැ. ඔව් මොකක් වගේ පාන්නේ කියන්නේ අත දෙන්න මේක දුන්න බලපන් කොහොමද කවුරුන් නැගල් ගාවේ. මම බලපන් මේ තුවක් වන්තේ. අත ගියා තුවක් පුරාද තුවක් කොමියා කරලා තියවල ඇයිද? දෙන්න දෙන්න ගන්නවනේ අදට පුළුවන් දෙන්න. තුවක් කොමේ මට ගන්න මේ කොල්ලක විශ්ියල කොල්ලක් තුවක් පුතාන්නේ ഞാൻ തകർത്ത ആക്കിയ കൊല്ലത്ത് അല്ലെങ്കിൽ අරතාව සිදුවන්නමයි පොල්ලක විදියට තියෙනවා ඒක තුවක්කුව බාල බණ්ඩියට කියලා නේද? බාලවලට විදියට තියෙනවා මේ ඒක නෑ ඒක තවල ඔය කන්නට වදක් නෑ මම අල්ල ගන්නවා දෙන්න හිටු විදියට ඔය දුන්නා මම මරනවා කියන්නේ අර කේන්තෙන් ඉන්නේ බාලයන් ඉතින් ගෙදර නේද? ඊට පස්සේ දැන් මිලා ඉන්නවා බ්ලැක් එක ගන්න ඉන්නේ ගත්තෙත් නෑ දීපාංගල මිලා ඩබල් බල් තුවක්කුව පිටි කොටාගෙන ආස්දේ මුල්තන්නේ මිනිහා ගියා. මිනිහා ගියාම හොයන් තමයි ගියේ. මිනිහා දන්නවා යන්නේ ඉසව්වකට. උදාහරණ තාත්තා දන්නනේ ඉසව්වේ මේ කෙටි පාරවල් ටික මේ අත්පාටින් යන්න ඕනේ. මේක මේ කඳි ගායක් තුන මේ කඩවල් තියෙනවා. මේ කඩෙන් බහින්න ඕනේ. අන්නනේ. ඇයිද මිනිහා දන්නවනේ. යන මම්මාවත් හොඳට දන්නවා. ගියා ඔය තියෙනවා මේ ඔය දෙකංගල ඇල්ල කියන්නේ ඇල්ලලා. දෙතරංගල. දෙතරංගල ඇල්ල කියන්නේ ඇල්ල කියලා. ඇල්ල කියන්නේ ඔතන විදිය ඇල්ලලා. ඔව්. ඒකේක බාර ඔතන යනවා මේ බැල්ලේ යන්නේ හත කවුරුත් ගියත් මේ අඩි පරයි තියෙනවා. මම ගිය බැලුවා බැලුවා අඩි පාරක් ගන්න නැහැ. දැන් අන්න බැලුවා එන හොයාගන්න. ඔයවත් නැහැ. ඉස්සක් අඩි පාරක් හොයාගන්න බැරිලා. ඉතින් ආවා දැන් මේ හරි කරාම ඉන්නේ. ඉතින් අමාරුයි නේද ඉතින්. ඔව් හරි කරාම ඉන්නේ. දැන් ඔය වෙලාවට මේ තිගිරිවන්නියක් ඉපදියා. තිගිරිවන්නියක්. බාලයා. බාලම තිගිරිවන්නියක්. ඔව් තිගිරිවන්නියක් ඉපදිලා මේ බාලම තිගිරිවන්නියක් නෙවෙයි මේ බාලම කොම්බි. කොම්බි. එයා මේ දෙහියත් කඩේ මේ බෑට් නක්නි. එහෙමද? ඔව් කොම්බි කියන්නේ. ඊට පස්සේ අර බණ්ඩාර මට කිව්වා මෙහෙම දැන් අපි මේ ගලක් නෑ. අපි මේ ගලක් නෑ.
අපි ඉතින් අයියෙන් දෝනි පොලිසියෙන් හොයනවා මේ කොල්ලක් නැති එකේ දැන් මේක අපි වෙලක් නැහැ එනම් ඒ මම දන්නවා මේ අපච්චි බලාගේ ගල්ගයක් තියෙනවා බලාගේ අපි ගල්ගට යමු කියලා ඔන්න කට්ටියම කෙරගෙන අව බලාගේ ගල්ගෙට ඔය ගල්ගෙට මම ගියා ලස්සන ගල්ගෙ වගේ දෙමෙන් ඉඳන් ඔබන මුල් જાතුනා විශාල ගල් ගුහාවක් නේ මේ ගල්ගෙට බලාගේ ගල්ගෙට ඇවිල්ලා දැන් කට්ටිය ඉන්නවා කට්ටියට මොකද මේ කවුරු කතාකරන රජයන් කරන ඒවත් ඔය අරවක්ක ඔය අගෙන ඔය වතුන් කොටාගෙන තලපකාගෙන වගේ ඉන්නවා ඔහම ඉන්නවා තමයි මේ ඔය බංගල්කේ පොලිස් දමුගොඩ කියන ඔය පොලිස් දමුගොඩ කියන ඔකේ තියෙනවා මේ බඹර ගහක් කියලා බඹර ගහ කියන්නේ හැම ගහක් ඒකේ බඹර 25ක් ටිකක් බඳිනවා විශාල ගහක් ඉතින් ලෝකයේ තුන්වරවලක් මේ පිටාම අපච්චික පොතක බලලා ඉඳලා කට්ටිය ගිහින් මේ බඹර කපාගෙන ඇවිල්ලා තියෙනවා යන්නේ හරබන්න හරබන්දිනවා කියලා දේවල් වලින් ඒකසේ හරබන්දේ මොකක්ද හරබන්දිනවා කියන්නේ මේ වේවල් තියෙනවනේ වේවල් ගන්නවා වේවල් පාල මේ චූටි මොලේකක් කියලා ඔබ හදා ගන්නවා හදා ගන්නවා ඒ හදාගෙන අපන පොළු එසේ පොල් තේතේ බඳලා දෙනවා දැන් අඩිය උඩට ඒක ගම අර දැන් අර කිතුරු බඳිනවා ඉන්නේ වගේ නේද පොතක ගන්න තැන්න පුළුවන් ඉතින් උඩටම දැන්වල නැගේ දිශාවේ තනි වේවලක් ගන්නවා දිග තනි වේවලක් අරගෙන ඒ වේවල උඩට අරගෙන අර වේවලේ ගැට ගන්නවා අර පටිල කියන්නේ ලබු හරි උඩට අරගෙන පන්න බුත් අරගෙන අර මේ බඹර නැත්තම් බඹරට ආලම උඩුවලම යනවා හරියට කපාල මේක ගිහලා ඊට පස්සේ පල්ලකට කට්ටි ගන්නවා ඉතින් ඒක කට්ටිය අපියම ආවද ඒ බඹර කපාල දෙන්නේ කියලා දැන් කට්ටියට යනවා ගෑනු කට්ටිය මේ ගල් ගොඩලා ඉන්නවා ධර්මවල බලාගෙන ඉතින් ඔය ධර්මත් පරම්පරාව කරනවා ඔය ආගෙන පියගෙන ඉන්නවා මේ කට්ටිය ගියා ඒ අනකොට ඔකිට ලොකු ඇල්ලක් තිනාරෙන් ඔය ඒ ඇල්ල එන්නේ මේ ඔය සීතවන්නේ ඉඳලා ඒ ඇල්ල එනවා කෙලින්ම මේ ඔය බලාන්නේ බලන්ට වැටිලා බලාන්නේ යනවා කෙලින්ම මේ තොටෝලෙට තොටෝලෙට තමයි වැටෙන්නේ දැන් මේකේ ලොකු ඇල්ල දුවත් ගංගින් උඩ අපිට කන්ද වගේ තියෙනවා උඩ වගේ කිලෝමීටර් කමාක් දාතු ඒ උඩ තමයි ජීන්නේ මෙහෙම යනකොට මේ කොහොමද මේ අර පොත්තක මරාල් කියන්නේ ඒක ඇහැයි ඉතින්නේ පොත්තක මරාල් ඒ ඇහැ පොත්තකනේ ඉන්නේ වෙදි කියන්නේ ඒක බෙහෙත් ඔක්කොම මේ වෙඩි දිනවට බාබා දීපුලෙන් බෙහෙත් විශ්ව වෙලා ඒ බෙහෙත් කන්නේ කොහොමද නියද ඇහැ කනලා ඒ තරම් විදි කියලා මේ ගවනානෝ ගල්ගෙන් පල්ලට වැටිලා අර ඇල්ලේ ගලකින් පල්ලට වැටිලා යක්ලන්ට පප්පේ එන එලට තමයි දෝනාමකට අපේ තිසාවාමේ ලොකු මේ පැද්දෙන් දිජ්ජක් කපල අරක දාන්නේ ඒකෙන් තමයි තිසාවාමේ තිසාවාමේ පොතවරලා අරගෙන ගියේ උන්ට යන්නේ ගියේ ඉතින් දැන් ඊට පස්සේ බඹර කපන්න දැන් යාට තමයි ඒ පස්සේ බඹර කපන්න යන්න බෑ අපිට අපච්චියක් තමයි තුවාලක් ගල්ලුලා ආගෙන ඊට පස්සේ ආපහු ඇවිල්ලා ඊට පස්සේ තමයි ගම යන්නේ කවුරු කියන්නේ ඒක නම හැදුවා. ඒ ගමනාල වැටුණානේ. ගමනාල වැටිලා ගමයි නම තියෙනවා ගන්නවා. ඊට පස්සේ ඔහොම ඉන්නවා දැන් පොලිසිය හොයනවා. සම්බිනේ දැටින් හොයනවා. දැන් ඔතන අවුරුදු 7ක් මෙතන ඉන්න බලන්නේ. දැන් මේ පිළිවන්නියක් දැන් ලොකුයි. පිළිවන්නියක් දැන් ලොකුයි. අවුරුදු 15ක් වාසයක් වගේ ලොකුයි ඉතින් නේද? ඔය ඊට පස්සේ මේ ඔය කිසාම අපච්චි කියනවා අපි දැන් මෙතන ඉන්න බෑ අපච්චි. අපි දැන් මෙතන ඉන්න බෑ දැන් මෙතන කසිතියන්නේ. ඔව් දැන් ගොඩක් කල ඉතින් ඒක දැන් නේද? දැන් අර ඔත්තුකාරෝ හදිසියෙ ඇවිත් දැක්කොත් එහෙම අපිට අරගෙන පොලිසිය අපව අල්ල ගන්නවා. ඒක නිසා අපි ඉතින් යන්න ඕනේ කොහෙට ආවේ. ඒක නිසා ඊට කලින් මේ පිළිගන්න පුතාට මේ තෙල්ල ගලපයි නෝනි ඒ වැඩි කරගන්න ඕනේ කියලා කිව්වා.
ඊට පස්සේ පොත්ත කවදාද කියලා එයා කෙලින් හෝල්. හ්ම්. හෝල් එකට ගිහිල්ලා මේ එයාගේ මසනා කෙනෙක්ගේ දුව. දුව. එයා මේ අදින් නගන්නේ හිටියා. කොරි ඒ. දැන් කොරි වහම දැන් කොරි ඔව්. කොරි කිසි කොරි ඔව්. ඉතින් පොයා නිදුන්දි ගන්න. හා හා. එක කකුල නොන්ඩි. නොන්දි. ඒ කෙල්ලව දිනාගේ බාරින්න පිළිවන්නේ. පිළිවන්නේ. නොන්දි ගන්න. ඊට පස්සේ දැන් මෙයා මේ ගගෙන් වරින් යදිදී බෑ. ඩාක්ටර් පොසිටියක් ගන්න බෑ. ඒ ගණපණ කරන්න බැරි නිසා එයාගේ නංගිවත් එක්ක නම් අවුරුදු 8ක් 9ක් වගේ පොඩි කෙල්ලෙක් හිටියා. කලිකුණි කියන්නේ. එයා තාම එයාත් නම මේ ජීවිතේ වගේ බැරිමියා. කලිකුණි. කලිකුණි කියන්නේ නිලගේ එහෙම ඔව්. අම්මා. අම්ම ඉන්නේ ආදි මේ ගහට කට්ටිය ඔව්. සමංගල. ඔව් සමංගල. ඔව් උන්ගේ අම්මා. ඔව් මේ පහුගල් නරනේ. ඔව්. හා හා. ඔක්කොම ගෙල්ලා ඉන්නේ. ඊට මේගොල්ලෝ මොකද දැන් හරියලා එයා මේ කවුද මේ පොත්ත කමරාල එයා තාක්ෂණික එයා ගිහිල්ලා පෙරක් කියලා ඊට පස්සේ එයා ආගෙන එයා හිටියේ මැදි එයා නෑ ඒ වගේ කොහොමද නවත්තාවේ මේ බාරමේ කෙනාරය මේ කොම්බිට දැන් අවුරුදු 3ක් 4ක් වගේ පොඩිවයි ඒ වගේ කොම්බි මේ අරලා නම් හිටියේ බණ්ඩායි මේ රම්මනිකවනේ මේ රම්මනිකව දැන් හිටියේ මේ කිජාහමි ඔව්. රම්මනිකව කියවා නයි හා හා. naik ke dalam ya tiga hari ini publik dah හා. dan ada lagu tunggu nanti ini dan karena bagai yang ya apa itu ya jadi una dan politik eleksi ni orang tuh ada juga kombi ඔව්. dan yang itu ya kadang kadang ada sih itu dua atau paling beda හ්ම්. ya kan itu apa ni awal dia gangguan tu lah pilih kita yang kira dan pakai taknya nanti dah bokeh මැටි ගහ බොක්ක. nanti dah bokeh හා. ඒකටත් මං ගියා මං ඔය ඔක්කොම ගිහිල්ලා ගියා හා. මැටි ගහක් අපි අපි අයියාම මේ ගල් කීමලා කඩන්න ගියා ගාල් සීමල ඉස්සර ඒ ගල් කීමලා කඩන්න ගිහිල්ලා අපිට ඒක අහු වුණා හා. ඒ ගල්ගේ ඒක මැටි ගහලා ඌවා අපි ආම්දෙන්නේ මේ වලට ලස්සන නිව්වා ඔව්නේ. උන්ක පාලාවල් වගේ ඒක තාමත් තියෙන තාම තියෙනවා තාම තියෙනවා මැටි ගහපුවල ගලට වැටිලා තාම ගන්නවා කියලා කීයක් කියන්නේ මැටි ගහක් කතා නැති වෙලා බොක්කට ඇවිල්ලා දැන් වොමින් බොක්කාවේ මේ දැන් පිටා හරි ඇවිදිනවා දැන් මේ ආරයට දුන්නාට තුබක් මන්දික තුබක් මාළි. බාලවන්නේ තුබක් බාලවන්නේට. දුන්නාට කිවන්නේ ටිකරන්නේ නේද? කිවන්නේ කිව්වා පුතාම ඇවිදිනවා කල්පනාවට නුවර ඇවිදිනවා අපේ අප්පච්චි මිනිහව කතාවක් කියලා කියනවා හ්ම්. මේවා ඉල්ලා නිට්ටවගෙන මිරිස්. යප්පු ඔව් ඒකම උන් කනවා පක්කු කනවා බව ඇවිදිනවා කල්පනා කරලා ඉඳලා නෙක්ස්ට් ඕක ඇවිල්ලා දැන් මේ පිටානේ එළි වෙනකොට මේ ගල් දිනේ නෑ අවස්ථාවල උගා නිනේ වැඩි ඇවිදින්නේ ඇවිදින්න මම කරන්නේ ඔත්තු බලන්නේ කොහෙද කතාවක් දැක්ක හැන්නේ කොතන හන්දක් කොහෙද හැන්නේ මෙලියක් පොලිසියත් හොයනවනේ ඉතින් නේද? පොලිසිය හොයනවනේ නියමලා කටින්නකොට දැන් අරගෙන ඉන්න තමයි මේ ඔත්තු කාරේ හා හා හා. අර පිළිබගලොක්කයි මේ කොණ්ඩමුල දැන් ඔය දෙන්න ගොයි මින් සකේ තින්නේ තියාන් ඔය දෙන්න තමයි මේ කැලේ ලන්නේ ඔව්. ඔය දෙන්නවා කොල්ලලා කයි මම මාත් දෙන්නේ මට ඔය දෙන්න හම්බෙන්න උන් දෙන්න දාන්න දැන් ඉතින් ඉතින් තියාගන්න ඉතින් දැන් මේ මම ඉන්නවා ඉතින් කොණ්ඩමුල ගැටගාවක් කියලා මම මම යන්දෝන් මේ ඔය දෙතරන් ගල්පත් පොඩ්ඩක් කවුරුත් දාගෙන ඉන්නේ බැගීමේ නෑ බෑ දැන් මිනිහා එනවා ඒ පැත්තට කොතනද දැක්කේවා කොලොකේ ඔතෙන් කොතනද දැක්කේවා මිනිහා තියාගන්න තියාගන්න. කවුරු හරි කැලේට ගිහින් ඔය මිනිහෙක් තමයි වටන්නේ කවුරු හරි ඔය ඇවිල්ලා ඉන්නේ කොහොමද කියන්නේ මොකද කනවා ගන්නේ මේ ඉන්දියාවක් ගත්තේ ඇවිල්ලා කවුරු යන්නෝ උන් බලන්න දැන් මිනිහා ඔය ඉන්නේ අර ඔත්තු කාටි උන් තමයි පැත්තේ ඉන්නේ නේද ඉතින් ගියා දැන් තියාගන්න කෙට්ටට බලංගුවාම ලොකු විශාල වලක් තියෙනවා දැනක් තියෙනවා වලක්. ඔව් වලක් නෙමෙයි වටි වලක් හා. ඒක ඔහු ගාවන යන්නේ ඒ තරම් විශාල වලක්. ඔව් ඒකේ මාළු ඔව් මාළු ඒ කාලේ හිටියා කොහොමද පිළිවෙල නැට කියලා දන්නේ නැහැ නෑ. එක කිලෝ 7-8 වගේ ඉන්න පරිස්
මාළු. ඔය වලකොත්තා වගේ දියනවා. හා හා. ඌම දේශීය කරනවා. මාළු. දේශීය. ඔව්. ඒ මාළුන් අල්ලන්න එනවා දැක්දෝ මේ අර වලට. ඔව් රැකලා වෙලා දවස් 3-4 ඉඳගෙන ආ. කොහොමහරි මාළු අල්ලගෙන යන්නේ. යන්නේ. මේකට කට්ටිය ඇවිල්ලා දැන් අපුලක දෙකෙන් අතන නතර වෙලා එතන ඉන්න ඕපුල් ගහ. ඒ විශාල වලක් තියෙනවා. ඕපුල් ගහක් තියෙන ඕපුල් ගහ රමිලා තියෙන වලක්. වලට. ඔය තව තියෙන ඕපුල් ගහ. ඉතින් බයික් ගහ ඒක. ඉතින් මේ සිතුන දාපා පිටුපස්සෙ ඔක්කාදී පොටන්නේ. ආ හා. වන්න ඔය ඉතිරි යක්කා පිටුපස්සෙ ඔක්කා පොටනවා උඩ මිනිය. හා. මේ තවත් එකෙක් පිටපාගෙන මේ බුලත් ටික කොටනවා පේන්නේ. ආ හා. ඉතින් අඳුරන්න බෑ. අඳුරන්න බෑ. මිනිහ බැලුවා අඳුරන්න බෑ. අපි ආරකට මිටිසුවා. මිටිසුවා එහෙම උගන් ගාලා යන වතුරක්. වතුර වලට. වතුරක්. ඒ දින තොටෝයි. ආ තොටෝය. තොටෝයි තින්දා අර ඔය මේ මාරින්න පැත්තේ තමයි වරන් තියෙන්නේ. හ්ම්. ඒක කිව්වා කිම්බරවන් ගල් දෙක. කිව්වා කට්ටියට. කිව්වා අජෝලටයි මේ තිතිවන්නේට. අන්න එක්කෙනෙක් නෝහුණා මට අද ඔත්තුකාරේදු. හා හා. අයිතන් දුව කිව්වා. මේ සිතේ කිව්වා. සිතේම දැන් අරු නරකවත් අරගෙන උස්සගෙන කෙලිම කනවලට කඩවලට විසින්. ඊළඟ මේක පොලිසිය. දැන් පොලිසිය නියුගදී මේ අල්ලගන්න කොට මිනිහා. බැරුව නේද? දැන් තවත් දෙන්නෙක් තුන්වෙනි කල්ලා ආදිවාසී තුන්ට තුවක්කු දීලා දැන් මේ තිගහන් වල හොයන්නේ. ඔව්. හැමතැනම දැන් හොයනවා. දැන් බිබිල පොලිසිය බිබිල පොලිසිය මේ බදුල්ලේ පොලිසිය. ඔය දෙකම තමයි. දැන් හොයනවා. කෑදී තියලා හොයනවා. තිගහුවා නම් බෑ නෑ අවලා. ඉතින් එයා දන්නනේ පරිසර හොඳ අත්දැකීම් තියෙනවා. දැන් ඔහොම ඉන්න අවස්ථාවේ තිගහන් දාක කුඩේ පාන්දර මේ අර කට්ටිය ඉන්නවා මේ තිගහන් දෙවියන් පුතා හොය කන්නේපා. මේ අක්කලාගේ නංගිලා ඉන්නවනේ බලන්න. බලන් ඉන්නේ. දැන් පොඩි ගඩොක් තියෙන කොම්බි. ඔව් කොම්බින්නනේ නේද? මේ ඒක තමයි නම් තිගහන් පොඩ්ඩක් බරක් තියෙන්නේ. අර කට්ටිය ලොකු කට්ටිය. ඔව් ලොක්කටනේ ගත්තේ. බලා ඒක පාරලා මම යනවා කිසි මේ දොලේ පැත්තේ ගිහිල්ලා මම ටැක්ට සොමත් දාගෙන එන්නම්. බලා ඒක පාරලා හම්බ තින්දට හොඳ අවගානින් එක පාරලා කියලා අනුතරක් එන්න පුළුවන් ඉතින් නේද? ඒක පැත්තේ ලෝ ගියන දැන් මියා යනවා. ඒ ටිකා යනවා. ගිහිල්ලා මියා ගෙලින්ම දොරේ ගිහිල්ලා බලලා වුණ කිසි ඔය කට්ටිය ඇවිල්ලා. ඇවිල්ලා කිසිම හාඩුවක් නැහැ, හද්දක් බද්දක් නැහැ. අයින් දැන් කිව්වා ආපහු එන්න එනවා. ආපහු එන්න එනවා දොරේ හරහා තමයි ඉන්නේ. එන්න එනකොට පොඩි නිල්ලා තියෙනවා. වෙයිපොදක්. ඒ එනකොට මේ දොරේ හරියට නිලට ගෝරි ආවලා. ගෝරි. ගෝරට වෙච්චිවා. ගෝරාට. ගෝනාලට ගෝරම් කැපුවා. කණේ ගෝනම කපලා ඔක කදහරාගෙන බලන්න ගෝන දුවක් පිළි මොනතරම් අයියක් තියෙනවද? ඔව් නේද? ඇත්තටම. පස්සේ මට පෙන්වනවා ඉස්පිතින් මාත්‍ය. ඔව්. එයා දොස්තර එයා මියාම එයා මේ අනිත් කෙනෙක් ආවනේ. ඔව් එයා ගියාම පොතක්. දැන් ගෞතු පහලොක දෙසට උදේ. ඇවිල්ලා මේ ඔය අප්පා මම කඩේ අප්පා මාව ඔව් අප්පා කඩේ. ඒ වෙලාවේ මමත් හවුද ගිහිල්ලා ඉතියා. කාට කියලා ඊට පස්සේ මාව තේරෙනවා මේ ඩෑගා ගන්නවා ඉන්නකල කොරි. කොරි. ඔව් ඊට පස්සේ මම ආවා. ඉල්ලා මේ මෙතන මෙතන හිටියේ. කොරි. ඔව් ඉස්සරහ. ඔය ඉතින් ඉල්ලා මේ සාමාන්‍ය දෙවියන් පොඩ්ඩක් පුළුවන් මේ. ඔව් ඉල්ලා මේ ඉස්කේ කිව්වා පිටකලින් ගත්ම ඉන්න ලොකු පුතක් දුන්නේ. පෙන්වන්න පිටසාමක ෆොටෝ එකක්. පෙන්වන්න ඒ කොරියන් කොරිට. ඔය පෙන්වන්න ගොපි කොරියන් ගන්නාද ඒ වයි මාමන්දී මාමන්ඩේ ඔව් තුන කවුරු දෙපෙන්න. දිකර වලවන හැඩි දණ්ඩි පුරුෂයෙක් නේද? අන්නකට දුකියා. ඔව් නේද කොහොමද ඉතින් නේද? අර ගෝරුව කැපුවා. කතාවලින් දුන්නා දුක වහින්න පටන් ගත්තා. දැන් මියා ගෝරට දැන්නින ගෝරු වගේ නෙමෙයි. විශාල අර කඩාගෙන මියා එළියවත් එමන්න වන්න මියා කල්පනා කරා
ඔතන උන් දන්නවනේ. ඔව්. දොරේ මෙතන ගල් ගියා. ඒ දොරේ අත්පාරයි ගල් ගියක් තියෙනවා. මේ ගල් ගෙඩි කියලා ඇස පායක් පස්සේ තමයි යන්න ඕනේ. යන්න ඕනේ කියලා. මිනිහට ගල් ගෙඩි ගියා. හ්ම්. ගල් ගෙඩි ගියා. ගල් ගෙඩි තව තියලා සාමාන්‍යයෙන් අඩි 5ක උස ගලක්. හා. අර මක්කද ඒ ගල උඩ තියලා තියලා එකම පොඩි ගල් කැටයක් උඩ මිනිහා ඉඳගෙන හ්ම්. අර මක්කද පිටුපාල ඒ ගල් ගෙඩි දොරටු ඉස්සරහට ගියා මෝරේ ගියා. තුවක්කුලා ඒ ගාට තුවක්කුලා කියලා තියාගෙන බුලත් මන්නලෙන් විතර කකා. දැන් ගියා විතර කතා ඉන්න වැස්ස පායන. හ්ම්. ඔය විතර කතා ඉන්නේ වෙලාවට එක පාට මක්ක දාන්න වැටුණා. බොග්ග. හා හා හා. මෙතන මිලකට ගන්න බලපන් මක්කද ඇදගෙන කරන කනුව දෙන්නේ. අර මක්කද ඇදලා ඇදගෙන කනුව දෙන්නේ. හා හා. මෙන්න නේද උසන්නේ වාටි කරනවා කුසල අත පය මෙන්න ගල් පේන්නේ නැහැ සංවිතර කනුව කරපන් බයි. කළුම කළු පාට. අනි කරනවා අය. හා. ඇස්ලක් පේන්නේ නැහැ. හා. ඔව්. උන්ට තුවක්කු ගත්තා විදිය. හා. මෙති තුබ එකෙක් එහෙම වැටිලා. අද දුවලා. අන්තික දුවන. ඒකට පිටට නම් කියන්නේ ඉස්සරහට පස්සේ එක කැලේට බැලලා ගිහලා. ඒක දුවන. නිට්ටයව. ලිෆ්ට් අපේ මිනිහ හොඳට බයිවලු. මිනිහට මතක් වුණාලු. තාත්තා කියලා කියලා තාත්තා කිව්වානේ. හා. බින්දුවාගේ සත්වයක් ඉන්නවා කියලා. තාත්තා පාල්පනා කරලා පස්සේ මිනිහ පොතු මිනිහ ගන්නේ. හ්ම්. කපුල් දෙන්නේ යන්නේ. අත් දෙක කපුල් තියනවා. නමුත් අපිට මිනිස්සුගේ ඇඟිලි යන්නේ. හා හා හා. ඔව්. මේ පුතු ඉන්නේ අතපය අනිවාර්යයෙන්ම ඉන්නේ නෑ නෝ. ඉන්න පාපකට උගෙන් කාරේ. පිය අර බැටික් බක්තේ මේ මිනිහා කාපේ කපලා අයින් කරලා හ්ම්. අර කතරේ මිනිහා කිසි දෙයක් කියනවා. ගෙදරට. දෙගච්චිගෙන මේ ගල් ගෙට. හා. නැත්කමක් ඔව්. නැත්කමක් ගල් ගෙට යනවා මස් දුන්නා කට්ටිය. ඔය කට්ටිය ගිහින් මස් කපනවා මිනිහා කියලා මැස්ටර් දාලා වේලා හ්ම්. කට්ටිය දෙන ඔය තාපේ හැම කාලා ගෝරහම් පුතු මොහම් පුතුම ඒගොල්ලෝ මේ පියාගේ ටික දීලා ගන්න. අනිදාන දීලා ගෙවන්න. ගන්න. ගෝරහම් පොත්තක් අරගෙන මියාව ගල් ගියයි දාගෙන වාඩි වෙලා බුලත් එක කරගමන් ටිකිල්වන්නේ කියලා කියනවා කතා. හා හා. නික්කව නිත්‍ය කතාව. පුතා ඉතින් පුතා වලක් මේකේ දැන් ගෝරු ටිකක් විතර පම්පේ කියනවා. මේ අද තමයි මට අහුනේ හම්බුනේ නේද? අප්පච්චිලා පියාපිය සත්තු අද තමයි මට අහුනේ මම මෙතන බයිකට හ්ම්. එකක් කරනවා අනිත් එක දුවන්නේ හ්ම්. මේ කියලා ටිකිල්වන්නේ මොනවද කියලා කියනවා මේ කියානවා. තිසහන්. ආ දැන් ටිකිල්වන්නවා කියනවා අප්පච්චි මටත් ඔක බලන්න ඕනේ. හ්ම්. මටත් බලන්න ආපයි. දැන් කට්ටිය කියන අප්පච්චි අපි බලන්න අපිට බලන්න. ආසා කියලා. ආසයි මොකද දන්නේ. ඒ වුණාට දැන් ওই පොඩි කට්ටිය පිටින් යන්න බෑ ඒක. බෑ බෑ. උඹලට යන්න බෑ වයිදු. හ්ම්. දැන් මේ තිසාම කියන්නේ. උඹලට යන්න බෑ උඹලා හිත බලන්න. අපි ඔයගොල්ලෝ මේ ඔය හතක් කපාගෙන ඉන්න පෙන්නන්නේ. ඔව්. ඒ ටිකියන්නේ කන්දරින් ගිහලා ගියා. ටිකියන කන්දරින් ගිහලා පෙන්නන. හ්ම්. ඔය වෙන්නේ මුන් තව යාර අප්පච්චිලා දීත්තාවෝ කියලා. නිත්‍යව. කියන්නේ මුන් ගම කියලා හ්ම්. කියන්නේ. ඒ කියලා අරකගේ මේ හතක් කපාගෙන ඇවිල්ලා පෙන්නන. දරුවටත් පෙන්නලා. දරුවන්ට පෙන්නන. හා. ඒක මොන දිගයි. හා හා. මොල් දිගයි වලහා වගේ මෙහෙම දිගයි. හා. දත් මෙහෙම මෙහෙම ඇවිල්ලා. හා. ඔව් ඒක බයයි බලන කොට. හා. ඒ විදිහට දැන් ඉතින් කට්ටිය ඔහම ඉන්නවා. ඔහම ඉන්න අවස්ථාවේ දැන් මේ දැන් අවුරුදු 4ක් විතර ඉන්නවා. හ්ම්. ඉන්නකොට දැන් මේ අර මේ ටෙලිවිෂන් එක දැන් කොර ඔව්. මේ ගැටිසිට ඔව්. දීලවන්නේ කියලා මේ ළමයි කම්බිලා. ආම්බලා. ඔය මේ ගමුත් දීලවන්නේ කියන්නේ. නීලවන්නියා. ඔය එයා නිකන් කට්ටිය ඔව්. මේකට කට්ටිය ගොඩක් පරක් ප්‍රාණේ බඩට දුවේ නේද? ඔය ඉන්නේ හා හා. සමන්ගල. සමංගල ඔව් පැත්තේ. දීලවන්නේ දැන් කොලෙස් මේ පිස්පිස් කිවිලා. හා. දැන් කොහොම ඉන්න අවස්ථාවේ දැන් ඊට පස්සේ මියා කල්පනා කරලා ඉතින් දැන් ඉන්න හොඳයි. දැන් කාලයක් වෙනව නේද? ආයෙ පිනවන්නේ. හ්ම්. ඒක නිසා දැන් අපි යන්න ඕනේ මේ වාල්ම තියා පැත්තේ තියෙන ඔය කන්දර අයිනේ තියෙන මේ බත කන්ද කියලා. බටකන්. බත. මේ බත නේ බතක් තියෙන උඩක් තියෙන. හ්ම්. උඩ කන්දරම කියන්නේ. ඔය ඒ හරියට අපි යමු. ඒක කපාගෙන එන්න මෙතින් ගා පස්සේ එකක් තියෙනවා.
කට්ටියම කැන්ඩගෙන එතනවා. එතෙන්ට ආවා. එතෙන් ඇවිදින් මේ බටකත් බල්ගේ ලොකු ගල්ගයක් තියෙනවා. ඒ ගල්කිත් මම දන්නවා. අප්පච්චි දන්නවා. ලොකු ගල්ගයක් තියෙනවා. ඒ ගල්ගේ තමයි ඉඳන් තියෙන්නේ. ඒ ගල්ගේ ඉඳන් තමයි හේන් කපන්න තියෙන්නේ. හේන් කපලා ඉඳන් ගල් හදාගෙන අපේ පිලක් වෙනවා. එතන හේන් කපාගෙන මං කට්ටියෝ ඉන්න අවස්ථාවේ ඊට පස්සේ මේ හරක් වගේ කෑ ගන්නවක් දැක්කයි කියලා මේ පිටාවන්ට. ඊයපා. කෑ ගන්නවක් දැක්කම මේක ඕක ගානක් ගන්න පුරාවක් ඉන්නවනේ. ඔව්. කැලේ කුඩරක් ඉන්නවනේ. ඕකේ ගානක් නෑ. ඔය වෙලාවට අර මේ අර ළමයක් දැන් ලොකු ළමයෙක් කියලා. කොම්බි. කොම්බි. පාරම දෙන්නේ. ඔය යා ලොකු ළමයෙක් කියලා. ඊට පස්සේ මේ ඔහොම ඉන්න අවස්ථාවේ තිරාහාමි දැන් මට යන්දෝ හරක් කෑ ගන්නත් කොහෙද දන්නේ නැහැ නිකන් තරංග කරන්නේ දෙන්නේ නේද? බඩේ යන්දෝයි ඉතින් යා තිරිලා බලපන් කුඩාරම් වගේ කුඩාරම් එක කුඩාරම් කියලා කියන්නේ ෂේනුකුත් කපලා කියනවා. පස්සේ බලාපන් මේ මුස්ලිම් කට්ටියක් ඇවිල්ලා හරක් ටිකක් දාගෙන එහෙනක් කොටාගෙන එහෙනක් කොටාගෙන මේ ගංජා හිතුවාගෙන ඉන්නවා. ඉතින් තිසාහන් කපාගෙන ගියේ නෑ. තිසාහන් වටින් පිටින් බැලුවා කවුද ඉඳ මං ගහන්න බැලුවා හරක් පට්ටියක් තියෙනවා. ඒක හේනත්තෝ මත් ලොක්කා ඉබන මම වට්ටක්ක ගංජා කිව්වා පිනා ඉන්නට මේ මියා එකපාරටම ගියේ. මියා හයිුණා. මේක කල්ලම්ලා ඉතිරි කියලා තිරගන්නට අද්දෝලට මෙන්න කට්ටියක් ඉන්නවා. මම අපිට කියයි ගන්නෙත් නෑ පොලිසියට. ඔව්. දැන් මියට සැක. දැන් මියට සැක. මම ගිහලා කතා කරගෙන කට්ටියක් දෙන්නෙක් ඉන්නෙක් මම දැක්කා. දැන් දෙවියන්ට මම කියා. දෙවියන්ට කියා පුතාට. බලන්න ඕනේ දැන් නම් කතා කරන්නේ තිරාමි දවසක් ඉලා ගියා. දැන් මේ තුන්වරන් තුන්වරන්. ඒ තුන්වරන් වාඩි ඉන්නවා. ඉතාලි බඩ කට්ටි දුවන්න බුනේ බයි. හැටිද දෙමුස්සෙ දෙන්නේ. මම කියවවල වාවාගේ අන්තිම තැනේ ඉබ්බාත් මේ කොහෙද මිනිස්සු එකා කියලා නේද? ආපහු බයිනවනේ. ඔව්. දුවන්න පයින්ට පලයි. අපේ කතා ගියා මම වාඩි තමයි ඇහුවා. තොරතුරුනේ. තොරතුරු මුස්ලිම් කට්ටිය. බලා කොහෙ කට්ටිය. අපි මේ සෑනමඩුවේ වල ආයෙත් මේ ඇවිල්ලා මේ අරදායිට හින්දාගෙන ඉන්න බෑ කොහෙද මේ මොකද කියන්නේ වර්තමාන රාණමඩුව ඉන්න කෙනෙක්. ආවෝ. ඉඳලා මේ හින්ද බෑ ඒක තමයි වික්කා ගම බලන්න. ඒක තලාව. මේක මේක යන්නේ නෑ. ඒක මල් ගහ උස්සර යනකොට ඒක අහුවෙනවා. වික්කාගම ගාවට හදක් කියන්නේ කියලා මට්ටයක් කනක් තිබ්බා. මට්ටයක් කනක් තියලා මේ බව හිතා ගන්න. මේ මට්ටෝ කොටාද හේනේ. ඔය වත්ත දැන් මේ කට්ටියත් එක්ක කතා කරලා බෑ ඒක වත්ත තිසාහන් කියලා අයිතරාම රවිත් කියලා කියනවා මම මේමයි මෙහි යන්නේ මාත් මේ හේත පයින්නේ. අර මේක ගමුන්න කට්ටිය සාකච්ඡාවෙන් දැන් පොඩ්ඩක් සෝදලා හිතවත් උනා. ඔය ඒක මේ කීක කරනවා. හිතවත් වෙලා මේ ඊට පස්සේ දැන් තිසාහාමිට පොඩ්ඩක් දැන් බයකට නෑ. දැන් නෑ. ඔය දැන් තිසාහාමිට වෙඩි බෙහෙත් කියන්නේ නෑනේ අර කට්ටිය වරයි. දැන් මේකත් එක්ක කතා කරා අයියා දැන් මේ උඹලා බලන්නේ මේ වෙඩි බෙහෙත් නෙමෙයි. වෙඩි බෙහෙත් කියන්නේ බලන්න. ඒ අයියා මොන් බලන්නේ ඒ අයි උඹට වරයි. පුළුවන් නම් වෙඩි බෙහෙත් එකක් මම ගන්න පිළිවෙල යනකොට මම ඉගෙන ඕන දෙයක් දෙන්නම්. ඉගෙන ඕන තරම් දෙන්නම්. අය ඒකත් ඒවත් නෙවෙයි අපි දෙන්නම් කියලා දැන් තාකච්ඡා දෙකේ පස්සේ ගාල් දුන්නා. දැන් තිසාම ගාවල් විතර එන්නේ කියලා. තිසාම ගියා පස්සේ දැන් අර වෙඩි බෙහෙත් ගන්නලා තිසාම තිසාමට බඩ ගන්නවා. අන්තයවට ඒවා ඒ වගේ දැන් හිතවත් වෙනවා ඒ අර කට්ටිය. දැන් මේ කීටියක් දීලා දෙන්නේ කරනවා. මේ කට්ටිය මන් දුක්ක හිතවිලා දෙනවා ඒ වගේ දැන් හොඳ මිතුරු වුණා. ආවි නවස්කාරය දැන් ඔයගොල්ලෝ යාළුවෝ තිසාහාමිට අවුරුදු
92ක් විතර යනවා. දැන් වයසයි ගණක් නේද? වයසයි. ඔය වෙලාවට. දැන් අතන ඉන්නේ එක කෙල්ලක්. මම දැන් කොම්බි විතරයි. කොම්පියුටර්. දැන් ඕම් වල කෙල්ලක් ඉන්නවා. දැන් ටිකාගාමි කල්පනා කරන මෙතන ඉඳ හොඳයි ආයේ. දැන් වයසයි වයසයි තමයි අච්චුද මූ විශ්වාස කරන්නේ. විශ්වාස කරන්න බැරි. මූ විශ්වාස කරන්න මම ටවුට් එක යනවා. ඔව්. අදිචීවක් මම තොරම. ගියොත් නේද? තොරම ගියත් එහෙම. මාව අවුලන් නිකන් මෙලෙක් කරලා ඉන්නේ. ඒකෙන් ගන්න තියෙන එක මත බුද්ධියක් මොලයක් තිබෙන මනසෙක් නේද? ඔව් නැත්නම් ඒක ඔච්චර කාලයක් අල්ලන්න බැරි වුණා. ඔව්. ඊට පස්සේ කිසිම මාව කට්ටියක් කරනවා. ඔය මං කියන්නේ වියම්බේ වියන් බෙන්දි ගලගෙන. අවසානක ඔඩෝරයා. වියන් ගලගෙන නේද? වියම්බේ ගල්ගට ආවා. මොනක වෙලාවක යන්න පිටක් මාත්. අපි අනිවාර්යෙන් යන්නේ නේද? අනිවාර්යෙන්. ඔව් මම හට්ටන්ඩක් කක්කේ තියෙන බොන්න බුද්දක් කරලා බලන්නේ. ළඟ පාට ඉන්නේ. නැති ඈතක් නෑ. ඔව් නේ. ඒ බලගෙන ඉන්න වැඩි දුර නෑ. යන්න පුළුවන්. මම හිතුවේ මේ බයික් යන්න පුළුවන් ඒ කිට්ටුවෙන් බයික් යන්න පුළුවන්. ඒක නේද? ඔව් යන්න පුළුවන්. ඒක පාරවල නම් තියෙනවා. ඔව් දැන් පාරවල් දෙන්නනේ. ඒකට ආවා. ඒකට ඇවිල්ලා දැන් ඊට පස්සේ මේ අර කොම්බිව ඔව්. කොම්බිව මේ දැන් තමයි එයා තමයි දැන් බන්දල් දෙන්නේ නේද? බන්දල් දෙන්නේ ඉන්නේ. කොම්බිව ඊට පස්සේ වාඩි පියච්ච කොල්ලෙක් කම්බිය සම්බන්ධලා ආයුෂ් කොල්ලෙක් වාඩි පියච්ච බාහිර ඉන්න මේ කොම්බිව බාහිර ඉන්න. දැන් කට්ටියක් තුම ගාලිනවා ඉන්නේ වියන්. දැන් තිසාවන් කල්පනා කරනවා කොහොම බැලුවෙක් කෙනාගේ නම මොකක්ද මම? දැන් වාලිබ වාරින්බය. වාලිබ කියන්නේ වාලිංග ප්‍රදේශයෙන් ආපු ඉන්න වාලිබියා. ඕකේ මම අහන්නකෝ මොකක්ද ඔය ඒකට නම් තිසාමිට අවුරුදු ඔය වෙලාවට අවින් 95 ක වෙනවා දැන් තිසාන් කල්පනා කරනවා දැන් මට යන්නේ ඉන්න බෑ. යන්නේ ඉන්නත් බෑ වැඩක් කරන්නත් බෑ කලේ කොලේ ඉන්න අමාරු ගඩේ කරන්නත් බෑ ඒක නිසා මම යන්න ඕන අර සීතවන්නේ සීතවන්නේ එයාගේ තෙල්බේ පියවම පෙරම එයාගේ අපඩාව සීතවන්නේ ඒකෙන් පයිසොත් කියන්නේ නෑ දැන් රාත්‍රී පිටත් තුලා. නෑ රාත්‍රී ඔය තාල්පහෙම හදලා කාම් බීගෙන කට්ටිය දෙන්න කිරිලාන් කට්ටිය දුවලටයි පුතාලා. මේ කිරිලාන්ටයි කියනවා මම යනවා මේ පුතා මේ හෙට සීතවන්නේ. සීතවන්නේට මගේ තේල් කෙනෙක් මම ගක්කද ඒ තියෙන්නේ. ඒ තමයි කියන්නේ ඒක මම දෙන්නේ බලා හිත පල්ලා මම එනවා මම කවදා හරි එනවා ඔව්. අරකට කිව්ව අප්පච්චි දැන් උඹට යන්න බෑ ඔව්. හැදින්න බෑ බෑනේ නෑ වයසනේ ටික. සීතවන්නේට කවුද බුදු කරන්නේ නැගලා නංගෝ ඔබ හිතවිච්චානේ මේව අපි යන කීනවනේ ඔව්. මෙහෙටම නෑ තමක් නෑ දැන් මේ ඉස්පත්තේ පොඩ්ඩක් ඉන්නෝ කියන්නේ මේක දැන් බංගල් දෙන්න තේ ඔව්. බංගල් කීලේ ඉස්පත්තේ ඔතන නම් බණ්ඩාර නැගිනවා බංගල් නේ දෙක මාත් තුපලක්ද බණ්ඩාර නැගිට දැන් ඒ බණ්ඩාර නැගිට ගෝපාල ගෝල පාඩියේ කිසිනවා නේද මොකක්ද නම? තුපලක්ද බණ්ඩාර නැගිට ඔව් එයාගේ බැන්න ඔය බැන්ද තුපලක්ද චූ තුතා තූතා ඔය දැන් ඔතන වැඩි දුර කිලෝමීටර ඕනනම් 5ක් නේ ආව අර ඉන්නවත් එක්කනේ මේක අපට ආවා ඒක තමයි නැතිදාන ඔය 38 39 ඉස්සරට 39 අවුරුදු. 38 39 ඇවිල්ලා පිටාහාමි අරගෙන තෙන්නවා මේ කියන්නේ රාසාගල රාස්සාගල. මේ කියන්නේ රාසාගල එහාට තියෙන්නේ බුවා පැන්න බයි මුවා පැන බුවා බඩේ. පැන්න බයි එහාට තියෙන්නේ සමංගල කන්න අර තියෙන බලගල කන්න මේ කන්දිවායේ නැන්නේ බලා ඇවිදලා මරගන් ගඩියන් කියන මේ කොටම මුලින්ම පාරේ යන්නේ මේ දෙන්නා බාරුන්නා නේ බාරුදිය ඊපස්සේ මේ අර කොම්බිව ඔව්. කොම්බිව වායි බේවල් එක්කේ එකින වායි වායිඹ කුලා වායිඹ ගඩින් ගියා හේන මාකින් නැතේ කන්දිහත මේ කන්දිහතේ නැද බල බල ජීවත් වෙලා. ආදිවත් තුන පිට යන්න එපා බෑ. අන්තිම කරගෙන ජීවත් වෙනවා
බාලමක කිසිවන්නේ ඔව්. කිසිවන්නේ ඒකට කිසිවන්නේ තමයි හ්ම්. වියම් බැඳි උරා වියම් බැඳි ගම්මින් කන්ද වරාතු තියෙන හ්ම්. මේ කම්බි හතරෙන් බැඳ අරට බාර දුන්නා. බාරෙන්න උඹ මේකෙන් උඩ බලන් ඉවරයි. හ්ම්. ඊට පල්ලට ඔන්න ඒවට බාරෙන්න හා හා. බාරෙන්න ඔන්න ආවා ඇවිල්ලා කිසිවන්තුව කල්බලය නිසා උඹලා හ්ම් හ්ම්. මම එනවා හ්ම්. උඹලට මේක ඕන් කරා ඔක ගාන ඒක කතා කරන ලබයන් කියන්නේ ජීවත් වෙලා නේද? ජීවත් වෙන්න උඹලට මේක ඕන් තමයි ඒකට තියෙන්නේ හ්ම්. ඕකට බය වෙන්න එපා කියලා මේ දැන් කිසාන් කියනවා මම ඒකම බලන්න බලන්න හා. මම යනවා මේ කට්ටිය කියලා යන්න එපා අප්පච්චි උඹට වයසයි නේද? ඒක මාරු හ්ම්. යා පිළිගත්තේ පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නෑ උඹලා බය වෙනවා මට ඉතින් හයි දෙන්න දිනේ. ඉතින් අයිති කිව්වා මට යන්න දෙන්න පුළුවන් මම එනකම් ඊට පල්ලා. ඊට පස්සේ කියලා මිනිහා කියලා හ්ම් හ්ම්. යාගී කෙලින්ම ගියේ අලු ගන්න හ්ම් හ්ම්. කලින් මොගලින් මේ කතා ඔව් කරා ඔව්. අලු ගන්නන කාන්දට හ්ම්. අලු ගන්නට ගිහිල්ලා තුවක්කුව හැංගුවා හ්ම්. අලු ගන්න ගල්ගේ තුවක්කුව හැංගුවා හැංගුවා. තුවක්කුව අංගල කෙලින්ම පරෝගෙන් කියන්නේ බුලක් මල්ලයි ඊළඟට අනිත් අවස්ථාවේ බලන්නේ කෙලින්ම ගිය බිබිලේ පොලිසිය හා හා. බිබිලේ පොලිසිය ගිහලා කෙලින්ම ඔවාසි මහත්තයාට ගියා හා හා. ඔවාසි මහත්තයාට ගියා පස්සේ අංකල් වාඩි හ්ම්. වාඩිත් අර මහත්තයාගේ දෙකක් දෙකක් විතර උසයි. හා. ඇයි මොකද්ද මේ අංකල් ලයිව් ඉතින් හිනාවේ කිව්වොත් මම තමයි ටිකා තිසා. ඉතින් කිව්වොත් අරෝජි මාත් කියලා බයි ඔව් නේද? ඉතින් ඔයාට තිසානේ හා. වායි කියන්නේ මට දැන් අනුභවයි කිව්වා ඇයි ආවේ කිව්වා නෑ උතුමා හොයනවා මම ඔයා නේද ඉතින්? ඔයාට බැරි වුණානේ ඔව්. දැන් අවසාන කාලේ මම ඔතුමාලා දකින්න දකින්න ඕනේ. ඒක තමයි මම බාහිර ඉඳන් හා හා. වායි මාත් කියලා කිව්වා පිස්සුල තිසාන ඈ. අවුරුදු 95 කින් හිත මගේ අනිබඳු කියන්න බෑනේ ඔව්. ඔය ටිකක් පඩම් විශ්වවිද්‍යාලයකට බැංක් ගිහින් හා ජීවත් වෙලා. ජීවත් වෙන්න බොමේකේ හේතු දෙන්නේ කිසිම කෙනෙක් මට තේරුමක් නැහැ ඉතින් වැඩ නැද්ද වැඩක් වයසට? නෑ වගේ ගිහිල්ලා කොහොමද කියලා ඊට පස්සේ ඒකෝ නෑ මම ආපහු යන්න කියලා යාළුවා හා හා. ඊට පස්සේ විද්‍යා කාර්යයට විලක් ඔයගේ මහත්තයා කිව්වා බාදිනා බද්දේ පොලිසිය හා හා. බදුල්ලේ පොලිසියෙන් බන්දරාගාරේ නෑ බන්දරාගාරේ පියා මේ වෙනම කොටස් එකක් හදලා අදලා වෙනම තමයි තියලා දෙන්නේ. ගන්නේ. හා හා. ඒක ඉතින් නැගිලා තියෙන මිනිහා. මේ බඳුල්ලේ ඒ බන්දරාගාරේ ඒක ඉතින් මේ කවුතු ගාගාරය. හා. ඒකේ ගණනක් තියෙනවා මියක පොරෝකේතිය බුලක් මල්ල ඒ ගියේ ඒ කියන්නේ බන්ධනාගාරයේ ඒ බන්දරාගාරේ කවුතු ගාගාරය. හා හා. ඒ දෙන්නත් අවශ්‍ය බඩු ඔක්කොම තාම තැම්පත් කරලා තියෙනවා නේද? කම්පත් කරලා තියෙනවා. මම නම් දැක්කේ නෑ. හා හා. ඔය ඒකට මිනිහා සුදාන භූමිය ඔව්. සුදාන භූමිය මේ සුදේ දැන් කම්පත් කරලා බිලා ලොකු මේ පොන්සුත් ගලක් පිටුවල මිනිහාගේ නමකම දුනිය වර්ගය ඔක්කොම ලියලා ඔක්කොම ලියලා තියෙනවා දැනගන්න නේද මිනිස්සුන්ට? මේ අන්න ඔක්කොම තමයි ඊට පස්සේ මේ බණ්ඩ දුවේ ගම හැදුනේ ඊට පස්සේ බණ්ඩාර මැනිකට මේක පාර දුන්නා ඔව් ඒ කියන්නේ බණ්ඩාර කියන්නේ මේ ගම වාදයේ නිසා ඒ ගම බණ්ඩාර දුව කියන හා හා. නම හැදුනේ හා හා. මේ ගම හැදිලා තියෙන්නේ හ්ම් හ්ම්. ඔතන තමයි ඊට පස්සේ දැන් මේ මෑතක තමයි කාටේ සීනි කාටද? කාටේ ඊට පස්සේ තමයි දැන් කිකිලිවන්නේ මම දැන් එයාට ඉතුරු බාලය ඔව් බාන. අරයා කොම්බිවත් අරගෙන ඊට පස්සේ එයා මේ ගියා හ්ම් හ්ම්. එයා ගියාට පස්සේ නමුත් ආපහු එයා ආවා කොම්බි මේ බෑතකේ නරුනේ ඔව්. මේ ඔය දෙවියන් ගිහින් හා හා. ඔව් ඊට පස්සේ අපේ අප්පච්චිත් කියලා මෙයා කිකිලිවන්නේ මම මෙහෙ ඇවිල්ලා අපේ අප්පච්චිට සම්බන්ධය හේන් කපාගෙන මේ පයින්දලා පදිංචිලාගෙන අපිට මෙහෙ පදිංචුනේ නෑ ඉඳන් මෙයා බලගෙන හා හා. එහෙ ඉඳන් මෙයා මෙහෙ එනවා සත්තු මරලා ධර්ම පීඩාගෙන මෙහෙට ගෙනලා ධර්ම පීඩාගෙන එනවා මියා විදුන්කු කුලක් කංගනම් මනන් මෙහෙන් අරන් යන්නේ. මේ අපේ අපෙන් තුන අරගෙන යන්නේ හා හා. ඉඳන් මෙවන් වල හිටියේ ඒකට අප්පච්චිලක් එක තමයි ඒ පිළිගන්නවා නරකට සම්බන්ධව මේ අතන මේ අපේ මුදේලා නම් තුන ඔක තුන මේ
මේ වගේ මේ සීමලාගා සියම්ලා. ඉල්ලයි අපි සීමලා හ්ම්. ඔතින් නිකන් ඉඳලා නැරුනේ මොකද මිනිහා නතු වයසට වයස ඔව් මාත් ඔය වගේ දෙකක් නෙවෙයි ඔව්නේ. ඔව් ආ පොඩි ඔව් නෑ අපි කතා කරන්නේ අය හතරේ මිනිස්සු නේද? ඔව් හතරියම් පුරුෂයෝ කියන්නේ ඔව්. ඔය දැන් මේ පොඩ්ඩකට මේ අපි මේ කේල් මහත්තයෝ ඔතන මතක තියාගන්න මට ඔක් කල්පනා කිසි නෑ